අදත් අපි සාකච්ඡා කොට බලන්නේ සෝතාපට්ටි මාර්ගය වර්ධනය කරන මාවතේ අප තේරුම් ගත යුතු තැනක්. ඒ තේරුම් ගැනීම නිවැරදිව පැහැදිලිව කළොත් තමයි අපිට එතනින් එහාට තවත් පියවරක් ගැන අදහසක් ඇති වෙන්නේ. නිවන සඳහා මාර්ගය ඊටාම පැහැදිලි. නිවන සඳහා මාර්ග දෙකක් නෑ තියෙන එකයි. කවුරු නිර්වාණය ගැන කිව්වත් මොන ජාතියක මොන ආගමක මොන කුලයක ගෝත්‍රයක රටක කෙනෙක් මේ පණිවිඩය කිව්වත් මේ විශ්ව ධර්මතාවය කිව්වත් ඒ හැමෝම දේශනා කරන්නේ එකම මාර්ගයක්. ඒකයි සතිපට්ඨාන සූත්‍රයේ තියෙන ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානම් විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සං අත්තංගමහාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන. එකම එක මාර්ගයක් පවතිනවා මහණෙනි. සත්වයන්ගේ විසුද්ධ වීම, පාරිශුද්ධ වීම, පිරිසිදු වීම, ගැලවීම පිණිස. ශෝකය, හැඬීම, වැළපීම, ඉක්මවීම පිණිස. දුක් දොම්නස් පහ කිරීම පිණිස. ඥානය අවදි කිරීම පිණිස. නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස. ඔච්චරයි. මොකද්ද ඒකම මාර්ගය? එය සතිපට්ඨානයයි. සිහිය පැවැත්වීමයි. කෙලෙසද පවත්වන්නේ. මොන විදියට පැවැත්වුවොත්ද හරි. මොන විදියට පැවැත්වුවොත්ද වැරදි. මොකද්ද මේ මාර්ගය? දැන් අපි මේ ඉන්න කෙනෙක් ගමනක් යනවා. එතකොට සාමාන්‍යයෙන් කෙනෙක් ගමනක් යනකොට ඒ ගමන යා යන්නේ ඉස්සරහටද පස්සටද? ඉස්සරහට. හැබැයි මම මතක තියාගන්න. මම යන්න කියන්නේ පස්සට. දෙකක්. යමෙක් ඉස්සරහට යනවා නම් ඔහු සසර පවත්වයි. යමෙක් පස්සට ගියොත් සසර නොපවත්වනවා. සසර නවත්වනවා. මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. ඔබට ඊටාත්ම විශ්වාසදායක මාර්ගය ඉස්සරහට යන මාර්ගයද පස්සට යන මාර්ගයද? පුළුවන් නම් දෙන්න උත්තර. ඔබට මම අහන්නේ මට නෙමෙයි. තමුන්ට ඊටාම විශ්වාසදායක. කිසිම සැකයක්, බයක්, සංකාවක්, තැති ගැනීමක්, අනාගතය පිළිබඳ අපේක්ෂාවක්, සිද්ධිවලට, අභියෝගවලට මුහුණ දීමට බයක් ඇතිවන්නේ ඉස්සරහට ගියොත්ද පස්සට ගියොත්ද? ඉස්සරහට ගියොත් විතරයි. මාවට යන්න කියන්නේ ඉස්සරහට නෙවෙයි. මම කියනවා පස්සට යන්න කියලා. රිවර්ස් කරන්න කියනවා. නිර්වාණ මාර්ගයේ තියෙන රිවර්ස් එකක්. හරියට මේ කියන එක අල්ලගන්න. රිවර්ස් එකේ යනකොට බය වෙන්න ඕනේ නැහැ. මොකද රිවර්ස් එකේ යනකොට වාහනයක් තවත් වාහනයක් රිවර්ස් එකට එනවා කියලා දැක්ක ගමන් ඉස්සරහින් එන වාහනේ මොකද්ද කරන්නේ? නතර කරනවා. රිවර්ස් එකට යන්න ඉඩ දෙන ඕන තරම් දුරක් ඕන කෙනෙකුට. හැබැයි ඉස්සරහට යන්න දෙන්නේ නැහැ එහෙම. දැන් ඕගොල්ලෝ අහලා තියෙනවද දැන් මේ ලංකාවේ රියානතුරු වෙනෝනේ. රිවර්ස් එකට ගිහිල්ලා හැප්පිච්ච වාහන දෙකක්. රිවර්ස් එකට යන වාහන කවදාකවත් දෙකක් එකට හැප්පෙන්නේ නැහැ. ඒ වගේ ආර්ය මාර්ගයේ ගමන් කළා නිර්වාණ මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙලා ඒ නිර්වාණ මාර්ගය හරියටම අවබෝධ කරගත්ත දෙන්නේ කිසි දවසක එකට එක හැප්පෙන්නේ නැහැ. ඒකයි කියන්නේ නිවන් මඟ යන්නන් අතර ભેදයක් නොමැත. සංඝයා අතර ભેදයක් නැත. ඇත්තේ ભેදය භික්ෂූන් අතර පමණි. සංඝ භාවයට පත්වෙච්ච සෝතාපට්ටි ආදී මගඵල ලැබපු උතුමන් කිසිම කරුණක් නිසා එකිනෙකා අතර ભેද නොකරයි. ભેද වෙන කාරණයක් නැත. සිහිනයකට, මායාවකට, මුලාවකට ભેදවන්නේ මෝඩයෝය, අඥානයෝය. එහෙනම් දැන් අපි ඉස්සරහට යනවද පස්සට යනවද? රිවර්ස් එකට යන්න පුරුදු වෙන්න.
දැන් අපි හරියට ගවේෂණය කළා හොයාගන්න ඕනේ මේ රිවර්ස් එකට යන්නේ කොහොමද කියලා. දැන් හරියටම විශ්වාසයි රිවර්ස් එක තමයි හරි. අනතුරු වෙන්නෙත් නැහැ, අභියෝග ඇත්තෙත් නැහැ, කිසිම දෙයක් ගැන හැඟීමකුත් නැහැ. රිවර්ස් එකට යනකොට පුරුදු වගේද නොපුරුදු වගේද? පුරුදු වගේ අයතුස්සයි. රිවර්ස් එකට දැන් යන්නේ. දැන් වාහනයක් කියලා හිතන්න වෙන මොකුත් හිතන්න එපා. මම පොඩි උපමාවක් කියන්නේ. රිවර්ස් එකට යනකොට තමුන්ට ඒ පහුවෙන තැන්, දකින්න තැන් පුරුදුද නැද්ද? හරි. දැන් ඔබට මා මාර්ගය ගැන කියනකොට රිවර්ස් එකට යන්න කියලා ඔබ කලින් බහවල මේ රිවර්ස් එකට ගියපු අනිත් පැත්තට ගියපු මාර්ගය පුරුදු කරලා තියෙනවා. එය මා කියන්නක් ලෙස නොව ඔබ ළඟ ඇත්ත දෙයක් ලෙස ඔබට දැනෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ කලින් බවවල රිවර්ස් එකට ගිහිල්ලා. එච්චරයි. ඔච්චරයි මාර්ගය. ඉතින් ඔයිට වඩා එකක් ඇත්තටම කියන්න නැහැ. ඉතින් හොඳ ඥානවන්තයෙකුට මම කිව්වොත් ඔය දැන් ඔච්චර කල් ඉස්සරහටනේ ගියේ දැන් අද ඉඳලා පස්සට යන්න කියලා රිවර්ස් ගහන්න කියලා යාට එතරම් සත්‍ය අවබෝධ වෙලා රහත් වෙලා ඉවර වෙන්නේ. නේද? ඔයගොල්ලෝ රහත් වෙන්නේ නැත්තේ ඇයි? තාම මාර්ගය පුරුදු කළා නැති නිසා. ඔච්චරයි කියන්න ඕනේ. දැන් අපි පියවරෙන් පියවර සාකච්ඡා කරන මේක රිවර්ස් එකට යන්නේ කොහොමද? හැබැයි මේ රිවර්ස් එකට යනකොට මතක තියාගන්න කිසි දෙයක් ගැන බලාපොරොත්තු වෙන්න යන්න එපා. බලාපොරොත්තු තියාගෙන රිවර්ස් එකට යන්න බෑ. බලාපොරොත්තු තියාගෙන යන්න ඉස්සරහට. හරිද වැරදිද? රිවර්ස් එකට යන්න බලාපොරොත්තු වෙන කෙනා සියල්ල කෙරෙහි බලාපොරොත්තු අත්හැරිය යුතුයි. අපේක්ෂාවන් අත්හැරිය යුතුයි. බලාපොරොත්තු අත්හැරලා අපේක්ෂාවන් අත්හැරලා දාලා නිදහසේ ඉඳීමමයි රිවර්ස් එකට ගමන් කිරීම. පසුපසට ගමන් කිරීම. අනිත් පැත්තට යාම. නිර්වාණ මාර්ගයේ තියෙන ඉදිරියට නෙමෙයි පසුපසට රිවර්ස් එකට යන පාරක්. හොඳට ඒක තේරුම් අරගන්න. ඒක තේරුම් අරගෙන මාර්ගයේ ගියොත් ඊටාම මාර්ගයේ කෙටි. මාර්ගයේ කෙටි. දැන් මේ මාර්ගයේ දිග්ගස්ස ගන්න කවුද? අපි නොපුරුදු කෙනෙකුට රිවර්ස් එකට යන්න කිව්වොත් එයාට යන්න පුළුවන් වේද බැරි වේද ටිකක්. දැන් ඔබට තේරෙනවද? එතකොට මේ රිවර්ස් එකට යන එක අමාරු වෙන්නේ රිවර්ස් එකේ ප්‍රශ්නයක් නිසා නෙවෙයි. ඒ රිවර්ස් එකට යන්න එයා පුරුදු නැති නිසා. දැන් වාහනයක් හොඳට පදවන කෙනෙක් කලක් තිස්සේ ඒක පදවල වුණාන් පස්සේ එයාට රිවර්ස් එකට යන එක එච්චර ගැටලුවක්. ඒ වගේ මේ මාර්ගයත්. ඔය උපමාවෙන් තේරුම් ගන්න නිවන් මාර්ග ගැන. ඒ පස්සට යamak තියෙන්නේ. අනිත් පැත්තට ගමන් කිරීම. ඒකයි ඒකට පටිසෝතගාමී කියන්නේ. බුද්ධ දේශනාවේ ඔය රිවර්ස් එකෙන්නේ බුද්ධ ආගම ආරම්භ වෙන්නේ. කොතනද රිවර්ස් ගහපු තැන? නේරංජනා නදියේදී තමයි රිවර්ස් එක පටන් ගත්තේ. අනිත් පැත්තට ගමන් කිරීම. ඔක්කොම යන්නේ ගඟට දැම්මාම පහළට ගහගෙන සාම්ප්‍රදායික රාමුවකට හිර වෙලා. සාම්ප්‍රදායික චින්තනයකට මිනිස්සු කොටු වෙලා. මිනිස්සු සාම්ප්‍රදාය තුල වහලුන් බවට පත් වෙලා. ඒ සාම්ප්‍රදායික කොටුවෙන් මිනිස්සු ගැලවෙන්න උත්සාහ දරන්නේ නැහැ. අපි ගියවර සාකච්ඡා කළා එක ගැඹුරට. ඒ සම්ප්‍රදාය වලට මිනිස්සු වහල් වෙලා අහු වෙලා ඒව තුල හිර වෙලා ඉන්නෝ. නිදහසේ කල්පනා කරන්නේ නැහැ. ඒ නිසා ඔක්කොම පල්ලෙහාට ගලනවා. සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වෝ කල්පනා කළා මේක පල්ලෙහාට නේ ගලන්නේ. බැරිද මේ වැරදිලාවත් බැරිද මේක අනිත් පැත්තට යවන්න. එහෙම යන්න පුළුවන් බව අප්‍රත්‍යක්ෂ කරගත්ත රන්තලිය ගඟට දාලා. ඒ ප්‍රත්‍යක්ෂ කරගන්නකොට තමයි ආයාට බුද්ධත්වයේ පිළිබඳ අදහස ගැඹුරට පහළ වෙන්න පටන් ගත්තේ. එතනින් පහළ වුණේ. ඊට පස්සේ තමයි ඒ කල්පනා කිරීමෙන් ඉක්මනට බුද්ධත්වයට සාක්ෂාත් කළා. මොකද ඊට කලින් සංසාර භවවල මේ ප්‍රතිසෝතගාමී මාවත මොකක් කළා තිබ්බද? පුරුදු කළා තිබ්බා. එච්චරයි. දැන් ඉතින් ඔය රිවර්ස් එකට යන එක හරියට පියවරෙන් පියවර අහලා දැනගන්න ඕනේ. දැන් මේ පියවරෙන් පියවර විස්තර කරන්න උවමනා වෙලා තියෙන්නේ මේ ඉන්න අයට මේ මාර්ගය ගැන තියෙන අඩු අත්දැකීම් නිසා. මාර්ගය හොඳට පුරුදු කොල්ලා නම් අර දාරුචීරිය බාහියට වගේ වෙනවා. වචන පහයි කිව්වේ. දැක්ක විතරයි, ඇහුවා විතරයි, සුවඳ ගත්ත විතරයි, රස බැලුවා විතරයි, ස්පර්ශය දැනුණා විතරයි, සිතට සිතුවිලි විතරයි. ඒ ටික අහනකොට මෙයාට මාර්ගයේ ප්‍රත්‍යක්ෂල රහතෙක් බවට පත් වුණා. ඒ කියන්නේ කලින් භවවල දාරුචීරිය මේ මාර්ගය
පසුපසට යන මාර්ගය, රිවර්ස් එකට යන මාර්ගය හොඳට ප්‍රායෝගිකව පුරුදු කරලා තිබ්බා. දැන් අපි උත්සාහ ගන්න මේ අයටත් ඒක පුරුදු කරවන්න. එතකොට යම් කරුණක් නිසා මේ භවය තුල නිවන් අවබෝධ නොවුනොත් අනිවාර්යෙන් අවබෝධ වෙනවා. ඒ ඉදිරියේදී. හැබැයි යම් කිසි කෙනෙකුට මේ මාර්ගය දන්නේ නැත්නම් මම මේ කියන පාරිශුද්ධත්වයට පත්වීම, පිරිසිදු වීම, ගැලවීම, සදාකාලික ශාන්තියට පත්වෙන මාවත හරියට නොදැනගත්තොත් ඒ කිසි කෙනෙකුට පිරිසිදු වෙන්න බෑ. ඒ කිසි කෙනෙකුට පාරිශුද්ධත්වයක් ගැන කතා කරන්නත් බෑ. කතා කරන්න අයිතියකුත් නැහැ. කාම ලෝකයේ තුල ගිලී සිටින්නෙකුට කවර අයිතියක්ද පාරිශුද්ධත්වයක් ගැන කතා කරන්න? කාම ලෝකයේ තුල ගිලී සිටින්නෙකුට කවර අයිතියක්ද සිත පිරිසුදු වීමක් ගැන කතා කරන්න? පෘථග්ජනයෙකුට කවර අයිතියක්ද නිවනක් ගැන කතා කරන්න? පෘථග්ජනයෙකුට නිර්වාණය කියන වචනේ වල ගැනවත් කතා කරන්න අයිතියක් නැහැ. මොකද එයා නිර්වාණය කියන වචනේ සාක්ෂාත් කළා නැති නිසා. සාක්ෂාත් කළා නැති නිසා. සූත්‍රයක් තියෙනවා ජටිල සූත්‍රය කියලා. බුදුන් වහන්සේලාගේ දවසක් කොසල් රජුව වාඩි වෙලා ඉන්නවා. ඉන්නකොට එතනින් යනවා ජටිලයෝ, ආජීවකයෝ, නිගණ්ඨයෝ, තාපසෝ ටික. එතකොට කොසල් රජුව නැගිටලා ඒගොල්ලන්ට ගරු කොල්ලා নমස්කාර කරලා නැවත ඉඳ ගන්නවා. ඉඳගත්තාම උන්වහන්සේ අහනවා ඇයි ඔබ මේ ජටිලයන්ට, නිගණ්ඨයන්ට, ආජීවකයන්ට, තාපසයන්ට වැදලා নমස්කාර කරලා ඉඳගත්තේ? එතකොට කොසල් රජුව කියනවා ඔවුනුත් එක්ක නිවන් දැකපු අය. එක්ක නිවන් මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙච්ච අය. එතකොට අහනවා පස්කම්සව අනුභව කරන ස්ත්‍රීන් සමග සංවාසයේ යෙදෙන ඔබ කොහොමද දන්නේ ඔවුන් නිවන් මාර්ගයට ගිහිල්ලාද නැද්ද කියලා? තොට කියනවා එසේ මට ඒක තේරෙන්නේ නැහැ. මට ඔවුන් ගැන තේරෙන්නේ නැහැ. ඔවුන් නිවන් මාර්ගයට ගියපු අයවත් නිවන් මාර්ග යන්නවත් නොවේ. ඔවුන් මගේ චරපුරුෂයෝ. මම දැන් තව ටිකකින් ස්වාමීනියේ ප්‍රදේශයට යනවා. ඒ ප්‍රදේශයට යන්න කලින් ඔවුන් වෙස්වලාගෙන ප්‍රදේශයේ ආරක්ෂාව සහතික කිරීම පිණිස මට කලින් ඔවුන් ගමන් කරනවා. ඒ ඔබ වහන්සේලාගෙන් ගියේ ආජීවකයවත්, තාපසයවත්, පරිබ්‍රාජකයවත්, නිගණ්ඨයවත් නෙවෙයි. මගේ හමුදාවේ ඉන්න බුද්ධි අංශය. ඔබ වහන්සේ හරි කියලා කොසල් රජු නමස්කාර කරනවා බුදුන් වහන්සේට. බලන්න ආ ප්‍රශ්නේ. නිවන් මඟ ගැන දන්නේ මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙච්ච අය විතරයි. ඒ මාර්ගයේ යම් තාක් හරි දුර ගියපු කෙනෙක් විතරයි ඒ කියන මාර්ගය ගැන දන්නේ. ඒ කියන මාර්ගය ගැන වෙන කියන්න කෙනෙක් යාම එක ලොකු විහිළුවක් බවට පත් වෙනවා. ලෝකේ තියෙන හොඳම විහිළුව වෙනවා. ඒ නිසා මතක තියාගන්න මේ මාර්ගය හරි අමුතු මාර්ගයක්. හැබැයි මාර්ගය හරියටම හරි. මේ තාක් ලෝකේ දැන් මේ දේශනාව අපි පවත්වන්න පටන් අරගෙන අවුරුද්දකට වෙනවා. මේ තාක් මේ මොහොත වෙනකම් කිසිම දෙවියෙක්, මිනිහෙක්, මාරෙක්, බ්‍රහ්මයෙක්, නාගයෙක්, යකෙක් වෙන යම් කිසිවෙක් මෙය වැරදියයි කියා සම්මත කරන්නවත්, මෙය වැරදියයි කියන పూర్ව නිගමනයේ සිට විවාද කරන්නවත් නොපැමිණීමම මේ මාර්ගය පරම සත්‍ය බව කියාපානවා සහතිකයි. කිසිම කෙනෙකුට වාද කළා දිනන්න පුළුවන් කමක් නැහැ. මට වාද කරන්න උවමනාවකුත් නැහැ. හැබැයි කවුරු හරි කෙනෙක් කියනවා නම් මේ කියන මග නිවන් මග නොවේ කියා මා උට ගරු කොට නමස්කාර කොට ඔහුගේ නිවන් මග ගැන විමසනවා. යම් කිසි කෙනෙක් මේ මාර්ගයට අමාර්ගයයි කියද්ද ඒ කියන කෙනා මාර්ගය ගැන දැනගෙන සිටිය යුතුය. එවිට මා ඔහුගේ ශ්‍රාවකයෙක් බවට පත් වෙනෝ ඔහුගේ මාර්ගය අසා ගැනීම පිණිස. ඒකේ වරදක් තියද නැද්ද කියලා? ඒ කිසි වරදක් නැත. කල යුත්තේ ලෝකේ ඉන්න කිසිම මිනිහෙකුට, දෙවියෙකුට, මාරයෙකුට, බ්‍රහ්මයෙකුට, නාගයෙකුට, යකෙකුට මේ කියන මේ එකම මාර්ගය නිවන් මඟ නොවේය කියා හේතු කාරණා සහිතව ඔප්පු කිරීමට සමර්ථ වෙච්ච එකම එක සත්වයකත් මට පේන්නේ නැහැ. ඔක මීට අවුරුදු 2600කට කලින් කවුද කිව්වේ? ගෞතම බුදුන් වහන්සේ. මම ඒක ආයි කියනවා. ඒක එසේමයි. මේක නොවේ කියලා කියන්න පුළුවන් කෙනෙක් නැහැ. දැන් ඔයගොල්ලෝ දන්නවා පහුගිය දවස්වල කොච්චර මට නිନ୍ଦා අපහාස කළාද කියලා. ඒවා කරන්න ඕන.
එහෙම නැත්නම් කොහොමද අවබෝධය බලාගන්නේ? එහෙම නැත්නම් එයාගේ අවබෝධය පරීක්ෂා කරගන්න බෑ. දැන් ඕගොල්ලෝ සමහරු දුක් වුණා. සමහරු ඇඬුවා. මම නම් ගණන් ගත්තේ නෑ. මට එහෙම හැංගීමක් නෑ. එතකොට ඔය අඬපු අය මතක තියාගන්න. ඕක පළවෙනි පියවර විතරයි. ඒ කියන්නේ බුදු වුණාම වලට යන්න වෙනවා. කියන්නේ තේරෙනවද? ඔය පළවෙනි පියවරයි. තව තියෙන එකක්. ඒක ඕකට වඩා දරුණු. මිනිස්සෙකුට ජීවිතේ මහා දරුණු දෙයකට මුහුණ දෙන්න කලින් අපි හිතමු ඔලිම්පික් ක්‍රීඩාව කරන්න ගිහිල්ලා දිනන්න කලින් ඒ මිනිහා කළ යුත්තේ කොහොමද? ඒට පුරුදු විය යුතුය. ඕනම කෙනෙක් මේ මාර්ගයේ යන අවබෝධය සඳහා පියවරෙන් පියවර පුරුදු විය යුතුයි. ඒ ඔබට ඔබේ සිත විසින් ඔබට පුරුදු කරනවා. පියවරෙන් පියවර අවබෝධයට ගේන්නේ. යම් කිසි මිනිසෙක් එකවර අවබෝධයට ගෙනාවොත් ඒ අවබෝධය දරා ගැනීමට නොහැකිව ඔහු ඒ මොහොතේම මැරී වැටෙනවා. ඒ ඥානය අවදි වීම දරා ගැනීමට නොහැකිව මැරී වැටෙනවා. ඔහුට ඒ ඥාන අවදි වීම දරා ගන්න පුළුවන් වෙන්න නම් ඔහු අවබෝධයට පියවරෙන් පියවර පැමිණිය යුතුය. ඒකයි මේ අවබෝධයටපත් වෙන මාර්ගයේ පියවර 4ක් තියෙනවා. මොකද 4? සෝතාපට්ටි, සකෘදාගාමි, අනාගාමි, අරහත්. තව පියවර 2ක් තියෙනවා. පච්චේක බුද්ධ, ලෝතුරා බුද්ධ. පියවර 6ක මාර්ගයක්. ඔය 6 එක සැරේට යන්න පුළුවන් අයත් තියෙනවා. හැබැයි ඒගොල්ලෝ ඊට කලින් බහවල ඒක පුරුද්දක් වශයෙන් පුරුදු කරලා තියෙනවා. ඒ නිසා ඒගොල්ලන්ට කිසි ගාණක් නැහැ ඒවා. මතක තියාගන්න. දැන් ඔයගොල්ලෝ කරන්න ඕන දැන් මේ මාර්ගය හරි. හරි කියන එකට තිබිච්ච එකම සාක්ෂිය තමයි කිසිම උගතෙකුටවත් කිසිම ධර්මදරයෙකුටවත් කිසිම විනයදරයෙකුටවත් හේතු කාරණා සහිතව මේ මාර්ගයේ වැරද්දක් අඩුවක් පාඩුවක් දුර්වලතාවයක් කිසිම කෙනෙකුට පෙන්වන්න පුළුවන් වෙලත් නැහැ, පෙන්වන්න බෑ. ඔවුන් කොච්චර අසරණද කියලා කල්පනා කරන්න. ඒ අඩුපාඩු පෙන්වන්න බැරි කම නිසා තමයි ඔය එක එක කියපු කරපු චෝදනා ටික ඔක්කොම කළේ. ඔවුන්ගේ අසරණ භාවය ගැන ඔවුන්ට නැවත වාරයක් අනුකම්පා කරන්න. කල්පනා කරලා බලන්න. කෙනෙක් කියන මේ මාර්ගය වැරදි කියන්න ඕන නම් එතනින් පස්සේ යාගේ මොනවක්වත් කියන්න අවශ්‍ය නැහැ. එතනින් මෙයා ඉවරයි. ඒකෙන් උනේ ඔවුන් ඔක්කොම එකතු වෙලා මෙයා හරි මේක හොයාගත්ත අය කියා ඥානවන්තයන්ට ඒත්තු ගන්නවා. ඒක තමයි ඔක්කොම එකතු වෙලා කළේ. එතකොට ඔවුන් අපට කර ඇත්තේ යහපතක් දැයි අයහපතක් දැයි අසනවා. යහපතකි. කෙනෙක් බුද්ධත්වයට පත් වී අවසානයේ ඒ බුද්ධත්වයට පත් වූ උතුමා ස්තුති කළ යුත්තේ ඔහුට මිත්‍ර වූවන් කෙරෙහිද ඔවුන්ට සතුරුකම් කරන වූවන් කෙරෙහිද? ඔවුන්ට සතුරුකම් කළන්නන් කෙරෙහි ඒ බුදුන් වහන්සේ ස්තුති කරයි. ඒ නිසාම තමයි බුද්ධත්වයට පත් වෙන සියලු බුදුවරු බුද්ධත්වයේ අවසන් කොට ඔවුන්ට විරුද්ධවාදී කරපු අයට ස්තුති කිරීම පිණිස ගමන් කරයි. ඒක ලෝක ධර්මතාවයක්. මේ මාර්ගය හරියට අල්ලගන්න. දැන් මම මේක රිවර්ස් එකට යන මාර්ගයක්. දැන් අපි දැනගන්න ඕන රිවර්ස් එකට යන්නේ කොහොමද? රිවර්ස් එකට ගියාම අපිට මොනවද පහු කරන්න ලැබෙන අවස්ථා? දැන් මේ රිවර්ස් එකට යනකොට කොහොමද පිරිසිදු වෙන්නේ? මේ මාර්ගය කියන්නේ පාරිශුද්ධත්වයක් ගැන. පිරිසිදු වීමක් ගැන. පිරිසිදු වෙන හැටි කියනවා. පවස්සර මිදම් භික්ඛවේ චිත්තං ආගන්තුකේහි උපක්ඛලේසෙහි උපක්ඛලිට්ඨා. අංගුත්තර නිකායේ ඒකක නිපාතේ සඳහන් වෙනවා සිත ප්‍රභාස්වරයි. ප්‍රභාස්වරයි කියලා කියන්නේ හරි පිරිසිදුයි. හැබැයි මේ සිත පිරිසිදු අලුතෝපන් කෙනෙකුගේ. එයා මේ ලෝකයේත් එක්ක එකතු වෙනවා. ලෝකයේත් එක්ක බැඳීම් හදා ගන්නවා. දෙමව්පියෝ, සහෝදරයෝ, නෑදෑයෝ, යාළුවෝ, සතුරෝ, මිතුරෝ මේ ආදී පරිසරයක් වටපිටාවක් ඒ පුද්ගලයා කාලයත් එක්ක ගොඩ නගනවා. ගොඩ නගනකොට ඒ බාහිර බන්ධන බාහිර බලපෑම් නිසා ඔහුගේ මනස බැඳීම් වලට ලක් වෙලා හිර වෙනවා. එහෙම නැත්නම් ඔහුගේ මනසේ බාහිරයේ තියෙන දේවල් එක්ක හැප්පෙනවා. සමහරවිට සතුරොත් එක්ක හැප්පෙනවා. ඇත්තටම ඔබ සතුරෙක් සමග හැප්පෙන විට හැප්පෙන්නේ සතුරෙක් සමග නොව සතුරාගේ සිත සමගයි. කල්පනා කරලා බලන්න මා කියන දේ.
ඔබ මිතුරෙක් සමග මිත්‍රත්වයක් ගොඩනංවා ගන්නා විට සැබෑවටම ඔබ මිත්‍රත්වයේ ගොඩනංවා ගන්නේ මිතුරෙකු සමග නොව මිතුරෙකුගේ සිත සමගයි. එතකොට සිතකට තවත් සිතක් හමු වීම එක්ක බැඳීමකට හේතුවක් නැත්නම් ගැටීමකට හේතුවක්. හැම තැනකම ලෝකේ බැඳීම් හැදෙන්නේ මානසිකව පමණයි. කිසිම තැනක භෞතිකව බැඳීම් හැදෙන්නේ නැහැ. හැබැයි මිනිස්සු කල්පනා කරනවා මෝඩ මිනිස්සු භෞතික පරිසරය වෙනස් කරාම විමුක්තිය සාක්ෂාත් කරන්න පුළුවන් කියලා. මා කියනවා ඒක වැරදි. භෞතික දේවල් පරිහරණය නොකර සිටීමෙන් කෙනෙකුට විමුක්තියක් සාක්ෂාත් වෙන්නේ නැහැ. භෞතික දේවල් පරිහරණය කිරීමෙන්ද විමුක්තියක් සාක්ෂාත් වෙන්නේ නැහැ. භෞතික දේවල් පරිහරණය කිරීමෙන් නොකිරීමෙන් විමුක්තිය සාක්ෂාත් වෙනවාය කියලා උගන්වන්නේ ජෛන ආගමේ. හැබැයි අද ඉන්න බොහෝ බෞද්ධයෝ සම්ප්‍රදායික බෞද්ධයෝ මොකද විශ්වාස කරන්නේ? ජෛන ආගම. ඕන් බුදුන් වහන්සේගේ සුපිරිසිදු දේශනාව දන්නේ නැහැ. ඔවුන්ට සාම්ප්‍රදායිකව උගන්වලා තියෙන්නේ ජෛන ආගම මිශ්‍ර කරගත්ත බුදු සමයක්. බුදුන් වහන්සේගේ දේශනාව ඉතාම ගැඹුරුයි ප්‍රායෝගිකයි. ඒ ගැඹුරු වෙච්ච ප්‍රායෝගික වෙච්ච දේශනාව සාම්ප්‍රදායික දේශනාහන බණහන ශ්‍රාවකයට තේරෙන්නේ නැහැ. ඔවුන් වයස යවා ගන්න, කාලය යවා ගන්න, తాවකාලිකව හිත නිවා ගන්න මොකක් හරි එකක් අහලා කාලය ගෙවලා අවසන් කරනවා. ඒ නිසා ඔවුන් කාටවත් සත්‍ය අවබෝධ වන්නේ නැහැ. සත්‍ය අවබෝධ වීම සඳහා නිවැරදි නිවන් මඟ පිටුපසට යන පාර රිවර්ස් පාර හරියට අල්ලගන්න. මම මේ පාර හරියටම කියනවා. මම මේ කියන පාර කවුරු හරි කෙනෙක් අනුගමනය කරගෙන ගියොත් මම හිතන්නේ යාට අනිවාර්යෙන් සත්‍ය අවබෝධ වෙනවා. යම් කිසි කෙනෙක්වත් ඔය පාරෙන් සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ කියලා ඒක මගේ අඩුවක්වත් දේශනාවේ අඩුවක්වත් නෙමෙයි. ඒක පුද්ගලයාගේ අඩුවක්. ඒ පුද්ගලයාගේ අඩුවක් කියලා කියන්නේ සත්‍ය අවබෝධ වෙන අනික් අය ඉන්න නිසා. කල්පනා කොට බලන්න වචන කෙරෙහි. විමසිල්ලෙන් අසාගෙන සිටින්න. කිසිම දෙයක් මා කියු නිසා විශ්වාස කරන්න යන්න එපා. මා කියු නිසා පිළිගන්න යන්න එපා. යම් කිසි කෙනෙක් මම මේ කියන වචන අහලා වචන ලස්සන නිසා ඒවා ප්‍රතිවිරුද්ධව දේශනා කරන නිසා එකවර පිළිනොගත යුතුයි. එමෙන් ප්‍රතික්ෂේප නොකළ යුතුයි. නිදහසේ මධ්‍යස්ථ වූ මනසින් මා කියන්නේ සත්‍යයක්දයි අසත්‍යයක්දයි ඥානවන්තයෝ තේරුම් ගනිත්වා. ඥානවන්තයන්ටම දේශනා කරමි. මෝඩයන්ට දේශනා නොකරමි. මේ කියන මාර්ගයේ වැටහෙන්නේ නිවන් මඟ අවුරුදු 20ක් 30ක් ගවේෂණය කරමින් මිත්‍යා සීල රකිමින් මිත්‍යා ප්‍රතිපත්ති පුරමින් මිත්‍යා ආජීවය පුරුදු කරමින් ජීවත් වෙච්ච අයටයි. ඔවුන් අවංකව ගවේෂණය කළා. හැබැයි ඔවුන් අවංකව ගවේෂණය කළාට ඔවුන්ට මාර්ගයක් හමුුනේ නැහැ. ඔවුන්ට ඒක තේරුණා. අපි දැන් නිර්වාණ ගවේෂණය කරනවා. අපි මේ ගැලවෙන ක්‍රමයක් සදාකාලික විමුක්තියක් ස්වර්ගයක් නිර්වාණයක් අපි සොයනවා. හැබැයි අපි අපේ භික්ෂූන් ළඟට පූජකයෝ ළඟට පූසාරිවරු ළඟට විවිධ ආගමික නියෝජිතයෝ ළඟට ගිහිල්ලා අපි අහනවා මෙහෙම ගැලවෙන්න පුළුවන්ද කියලා. එතකොට ඔවුන් කිසි කෙනෙකුට කියා ගන්න පුළුවන් වෙන්නේ නැහැ හරියටම ගැලවෙන විදිය. ඔවුන් ඔවුන්ගේ ගුරුවරුන්ගෙන් අහපු මාවත් කියනවා. හැබැයි අපි ඔවුන්ගෙන් අහලා බැලුවොත් ඔබලාගේ ගුරුවරු සදාතනික විමුක්තියටපත් වූ අයද කියලා අහුවොත් ඔවුන්ට දෙන්න උත්තරයක් නැහැ. එතකොට ඔවුන් කියනවා අපේ ගුරුවරු දන්න තරමට සදාතනික විමුක්තියටපත් වෙච්චාත් නෙමෙයි. එතකොට ඒ ගුරුවරුන්ගේ දේශනා අහපු ඔබලා සදාකාලික විමුක්තියටපත් වී යද්දා යසනවා. එතකොට ඔවුන් කියනවා අපි මේ ගුරුවරුන්ගේ දේශනා අහුවා. හැබැයි අපිට සදාකාලික විමුක්තිය කියන එක තවම සාක්ෂාත් වෙලා නැහැ කියලා. ඉතින් දැන් අපි කොහොමද ඔවුන් කියන මාර්ගය නිවැරදි කියලා පිළිගන්නේ? ඔවුන්ගේ ගුරුවරුන්ටත් නොලැබිච්ච එකක් ඔබට ලැබෙද යසනවා. කිසි දවසක නැත. ඒ සියලු මාර්ග මිත්‍යා මාර්ග. ඒ සියලු ජීවන ප්‍රතිපදා මිත්‍යා ප්‍රතිපදා. ඒ ජීවත් වෙන සියලුම ක්‍රම මිත්‍යා ආජීව. තේරුම් ගන්න මං කියන දේ. තේරුම් අරගෙන ඒ සියල්ල ප්‍රතික්ෂේප කරන්න. හැබැයි තියෙන ප්‍රශ්නය
නිවන් සොයන්නෙක් එය එකවර ප්‍රතික්ෂේප කරන්න බැරි වෙනවා. අපි යමක් ප්‍රතික්ෂේප කරන්නේ අපි ඊට වඩා එකක් දැනගත්තාමයි. ඒ නිසා නිර්වාණය ලෝකේ පහළ වෙනකන් සත්ව ලක්ෂ ගාණක් මේ මාර්ගයේ පහළ වෙනකන් මිත්‍යා ප්‍රතිපත්ති තුල ජීවත් වෙනවා. උපක මේ තුම්බෑ ජටිලයෝ බුදුහාමුදුරෝ තුම්බෑ ජටිල ළඟට ගියා. ඒගොල්ලෝ විවිධ 이르දි හැකියාවන් උන්වහන්සේ තුම්බෑ ජටිලයන්ට පෙන්නුවා. මොනවද පෙන්නුවේ? ලිඳක් කපලා පෙන්නුවා. පඩිපෙලක් මවලා පෙන්නුවා. ලිඳට බහිනකොට ඒ පොකුණට බහිනකොට අල්ලගෙන යන අත්වාරුවක් මැව්වා. රෙදි අපුල්ලෙන ගලක් මැව්වා. වැලක් මැව්වා. ඒ වැලට රෙදි දාලා වේලවන විදියට අවුව මැව්වා. මෙයාදී විවිධ 이르දි දැක්කුවා. ඒ දක්වපු හැම වෙලාවකම ගයාකාශ්‍යප කිව්වා මේ මහා ශ්‍රමණයා මහා බලවතෙක්, මහා 이르දිමතෙක්, මහා තේජවන්තෙක්. හැබැයි මා වගේ රහතෙක් නෙවෙයි කිව්වා. උන්වහන්සේ නිශ්ශබ්ද වුණා. උන්වහන්සේ උත්තර දෙන්න ගියේ නෑ. මොකද මේ මෝඩයාට උත්තර දීලා වැඩක් නැති නිසා. කලක් සිටියා ඒගොල්ලොත් එකකට. එක එක ප්‍රාතිහාර්ය කරලා පෙන්නුවා. ඒගොල්ලන්ගේ තිබුණා ගිනිහල් ගයක්. මොකද්ද ගිනිහල් ගයක් කියන්නේ? ගිනිහල් ගයක් කියන්නේ? ඈ? කුසිය සම්පූර්ණ බොරු කතාවක්. ගිනිහල් ගයක් කියලා කියන්නේ ස්ටීම් බාත් එකක්. හැම ආරාමයකම ඉන්දියාවේ තිබුණා. ඒකට හේතුව තමයි ඒ තාපසවරු ශරීරයෙන් දහඩිය නිකුත් කරන්න ඕන. ඒක තාපස චර්යාව එක වෘතයක්, සීලයක්. ඒක ඒගොල්ලෝ කරනවා. ඒ ගිනිහල්ගේ හිටියා නපුරු නායක. මේ ණයා නිසා ගයාකාශ්‍යපට ගිනිහල්ගෙට යන්න බෑ. ගයාකාශ්‍යප කල්පනා කළා මේ 이르දිමත් බලවන්ත තේජවන්ත ශ්‍රමණයා දාන්න ඕන ගිනිහල්ගේ ඇතුළට. දාලා බලන්න ඕන මේ ණයා මේ ශ්‍රමණයාට දෂ්ට කරාද කියලා. උන්වහන්සේ ගිනිහල්ගෙට වැඩම කළා. රැළ වෙනකන් ණයත් එක්ක කොට්ටු ඇල්ලුවා. අල්ලලා ණයාව අල්ලලා පාත්‍රයට දාලා උදේ ගෙනල්ලා ගයාකාශ්‍යපට දුන්නා. ගයාකාශ්‍යප පුදුමයටපත් වුණා. මේ මහා පුදුමාකාර ශ්‍රමණේ මේ දරුණු නාගය අල්ලලා দমনය කළා. හැබැයි මමගේ රහතෙක් නෙවෙයි කිව්වා. ඊට පස්සේ මම කලක් ගියා. කලක් ගියාම ඒ ගයාකාශ්‍යප ජීවත් වුණේ ගඟක් අතර. ඒ ගඟ ගැලුවා දවසක්. ගඟ ගලලා කුටි ඔක්කොම ඒ ආරාමේ ඔක්කොම යට වුණා. යට වුණාම ඉතින් ගයාකාශ්‍යප කොච්චර කළත් අර ශ්‍රමණයාට බොහොම කැමැත්තෙන් හිටියේ. මොකද එයා යම් යම් දේවල් මෙයාට කළා පෙන්නපු නිසා. ගඟ ගැලුවාම කල්පනා කළා ශ්‍රමණයාට අනුතරක් වෙලක් දන්නේ නැහැ. ගයාකාශ්‍යප ශිෂ්‍යෝන්ට එයාට හිටියා විශාල ශිෂ්‍ය පිරිසක්. කොච්චරද? 1500ක් මට මතක හිටියේ. නදී කාශ්‍යප උරුවේල කාශ්‍යප 1000ක්. 500ක් හිටියා. කීප දෙනෙකුත් කතා කරගෙන ඔරුවට නැගලා ගියා. ගියාම බුදුහාමුදුරුවෝ ඉර්ධියක් කළා. කරපු එක තමයි උන්වහන්සේ ඉන්න තැනට වතුර එන්න දෙන්නේ නැතුව වතුර මෙහෙම උඩට නවත්තලා තිබ්බා. දැන් ඒගොල්ලෝ ඔරුවෙන් ඇල මේ වතුර වලක් වගේ තියෙන වල දිහා බැලුවා. මනවල වල ඇතුලේ කවුද ඉන්නේ? කිව්වා මහා බලවන්ත ශ්‍රමණයා. මහා බලයක් තියෙනවා. මේ තා වතුරෙන් යට වෙලා තියෙද්දි වතුර එන්නේ නැතුව වැඩ සිටිනවා. හැබැයි මමගේ රහතෙක් නෙවෙයි කිව්වා ඒත්. කියලා ඔරුව වැදගෙන ගියා. දැන් වතුර එහෙම ටිකක් බැස්සා. බැස්සාම උන්වහන්සේ හිතුවා දැන් මෙයාට කතා කරන්න ඕන. මෙයා කොච්චර කරත් দমনය කරන්න බෑ. මෙයාට මම දැන් දන්න 이르දි සේරම කළා. කළාට ඒත් මෙයා මං කියන මාර්ගයේ පිළිගන්න කැමති නෑ. දැන් මේ 이르දි වැඩක් නෑ. දැන් මං වචන වලින් 이르දි දක්වන්න ඕන. දේශනාවේ 이르දි දක්වන ක්‍රම තුනක් තියෙනවා. ඉද්ධි ප්‍රාතිහාරය, ආදේශනා ප්‍රාතිහාරය, අනුශාසනා ප්‍රාතිහාරය. මං අහන ඔබගෙන් මේ තුනෙන් අමාරුම මොකක්ද කියලා. මේ තුනෙන් අමාරුම එක අනුශාසනා ප්‍රාතිහාරය. මේ මාර්ගය අවබෝධ කරගෙන මේ රිවර්ස් එකට යන මාර්ගය කියන කෙනෙකුට වෙන ප්‍රශ්නේ තමයි වචනෙන් නැහැ.
මේක වචනින් කියන්නේ බැරි මාර්ගයක්. ඒකයි ගෞතම බුද්ධත්වයට පත් වෙන සියලු බුදුරු දේශනා කරන්නේ මහණෙනි 이르දි නොකරව. මහණෙනි අනුන්ගේ සිත් නොකියවව. මහණෙනි අනුශාසනයම කරව. බැරි මේක කරන්න කියලා කියනවා. ඒක තමයි අමාරුම ප්‍රතිහාරය. ඔය ප්‍රතිහාර තුන ගැන දේශනාවේ හැමතැනකම තියෙන්නේ බුදුහාමුදුරුවෝ ප්‍රතිහාර තුන පෙන්න කියනවා. 이르දි අත්හරින්න, ආදේශනේ අත්හරින්න, අනුශාසනය කරන්න. කෙනෙක් අනුශාසනා ප්‍රතිහාරය කරනවා නම් ඔහු 이르දි ප්‍රතිහාරය පාන්නේකට වඩා ශ්‍රේෂ්ඨයි. ඔහු ආදේශනා ප්‍රතිහාරය පාන්නේකට වඩා ශ්‍රේෂ්ඨයි. මොකද ආදේශනා ප්‍රතිහාරය කියන්නේ 이르දි ප්‍රතිහාරය අපි අහලා තියෙනවා. එක එක දේවල් කළම අවල මායාවල් කළා පෙරනවා. මායාවල් ඒවා මැජික්. මේ ඔක්කොම මැජික්. ඒවා ඇත්තටම සිද්ධ වෙන දේවල් නෙමෙයි, සිද්ධ වෙනවා වගේ පේන දේවල්. ඒවා තමයි ඉර්ධි කියන්නේ. සිද්ධ වෙනවා වගේ පේනවා. හැබැයි එහෙම එකක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ පේන්නේ හිතපු එක්කෙනාට විතරයි. එතකොට එයාට විතරයි ඒක පේන්නේ. ඒක වෙන කාටවත් පේන්නේ නැහැ. එතකොට එකම තැන ඉන්න දෙන්නෙකුට එක්කෙනෙකුට 이르දියක් පෙන්වන්න පුළුවන්, අනිකාට නොපෙනී. එතකොට ඒක 이르දිය වෙන්නේ එයාගේ භෞතිකයේද මානසිකයේ තුලද? එයාගේ මනස තුල 이르දිය සිද්ධ වෙන්නේ. ආදේශනය කියන්නේ එයාගේ සිත බලලා කියන එක. සිත බලලා කියනවා. නැත්නම් සිත දැක්කහම සිතේ තියෙන ප්‍රශ්නයට පිළිතුරු සපයනවා. ඒ ආදේශනයයි. ආදේශනා ප්‍රතිහාරයයි. ඔය දෙක ඕන කෙනෙකුට කරන්න පුළුවන්. ලේසියෙන්ම. සිත පුරුදු කළොත් ධ්‍යානය තුලින් තවත් ක්‍රමයක් තියෙනවා. තුන්වෙනි එක තමයි අනුශාසනා කිරීම. ඒක හරි අමාරුයි. ඔය රිවර්ස් එකට යන අනිත් පැත්තට යන මාර්ගය ගැන කීම දැන් අර තුන්බෑ ජටිලයන්ගේ සිද්ධියේදී ගෞතම බුදුන් වහන්සේ කල්පනා කළා ගායකශ්‍යප හිටපු මෙතන හිටපු වැඩිමල්ම එක්කෙනා. එයා කොණ්ඩේ බැඳලා කොණ්ඩේ උඩටම බැඳලා තිබුණා. කොච්චර කොණ්ඩේ බැඳලාද තිබ්බ කිව්වොත් කොණ්ඩේ ආ කවදාකවත් ලිහන්න බෑ. කොණ්ඩේ මස් කාලා. එච්චරට දිග කොණ්ඩයක් ගායකශ්‍යපට තිබුණා. එයා මෘතයක් පිරුවා. ඒ කියන්නේ ඒගොල්ලෝ නොදැන නිවන සෙව්වා. නොදැන සෙව්වා. මාර්ගය නැති නිසා මාර්ගය වැරදිලා තිබුණා. දැන් අදත් අපි සමාජයේ ඉන්න 100ක් විතර ගත්තොත් 99.999%කටම මාර්ගය නොදැන සොයනවා. මාර්ගය නොදැන සොයනවා. ඔවුන් සම්ප්‍රදායිකව ගුරුවරුන්ගෙන් සම්ප්‍රදායෙන් ඉගෙනගත්ත මාර්ගය කියලා විශ්වාස කරගෙන සිටිනවා. නමුත් ඒ මාර්ගය නොවේ. ඒ මාර්ගය නොවේ කියුවාම ඔවුන් එකවර පිළිගන්න කැමති වෙන්නේ නැහැ. මොකද පරම්පරා ගණනක් තිස්සේ කරපු විශ්වාසය නිසා. එහෙනම් මේ ආත්මතු පරම්පරාවම මාර්ගය කියලා විශ්වාස කරගෙන ඉඳලා තියෙන්නේ මොකද්ද? අමාර්ගය. මිනිස්සු කොහොමවත් පරණ දේවල් වලට ආසයි. ඒ නිසා මිනිස්සුන්ගේ පොදු දුර්වලතාවයක් සමාජයේ තියෙනවා, පරණ දේවල් වෙනස් කරන්න කැමති නැහැ. හැබැයි පරණ දේවල් වලට ආස නැති, පරණ දේවල් වෙනස් කරන්න කැමති කෙනා බුද්ධත්වයටපත් වෙනවා. අවබෝධඥානය පසක් කරනවා. ඒක තමයි බැඳීම. ඒ නිසා මතක තියාගන්න ඔක්කොම අත්හැරලා නිදහසේ හංගින්න. මේ කියන්නේ මොකද්ද කියලා? මේ වචන මොනවද කියලා? මොකද්ද මේ පිටිපස්සට යන මාර්ගයක් ගැන කියන මේ මාර්ගය මොකද්ද කියලා? ඒක නහගත්තාම සදාකාලික නිවීමකටපත් වෙනවා. ශාන්තියකට ගැලවීමකටපත් වෙනවා. ඒ මාර්ගයේ යන්න. ගිහිල්ලා පරීක්ෂා කරලා කියන එක ඇත්තද කියලා බලන්න. බුදුන් වහන්සේ ජයකාශ්‍යපට තදින් කතා කළා. කොහොමද කිව්වේ? බලා රහත් වෙනවා තියා. රහතුන් කුමන මග යන්නේදයි නුඹලා දන්නේ නැහැ. නුඹලා දන්නේ නැහැ. ඕක නෙවෙයි රහත් මග. වෙන මගක් තියෙනවා. මෙන්න මේකයි රහත් මග කියලා ටිකක් සැරෙන් කතා කළා. සැරෙන් කතා කළාම බැලුවා මේ සුකුමාල ශ්‍රමණයා කවදාකවත් සැරෙන් කතා කරන්නේ නැහැ. මෙන්න අද සැරෙන් කතා කරනවා. ඒ කුමකට දුන්වහන්සේ සැරෙන් කතා කළේ? මාර්ගය පෙන්වීම සඳහා. යම් තැනක මාර්ගයේ පවතීද එතන සැර වචන ඇත. යම් තැනක මෘදු මොළොක් සුකුමාල වචන පවතීද එතන ලෞකික වූ බන්ධන පමණක් ඇත. නිවන් මඟ පෙන්වන්නෝ සෑම විටම ආඥාදායක සුරයෙන් කතා කරති. යමෙක් ආඥාදායක සුරයකින් ආමන්ත්‍රණය කළයිද ඔහු සදාකාලික ගැලවීමකට විමුක්තියටපත් වී ඇත. යමෙක් මෘදු මොළොක් ලයාන්විත අදින පදින වචන කියයිද ඔහු තවමත් ලෞකිකත්වයෙන් නොගැලවුවෙක් වේ. ඔහු ලෞකිකත්වය තුළ කිඳා බැස සිටී.
ගයාකාශ්‍යපට තේරුණා මෙයා මොකක් හරි මේ ශ්‍රමණයා මොකක් හරි කියන්න හදනවා. නිදහස ඇහුවා. අහනකොට තේරුණා. මාර්ගය හරි. ගයාකාශ්‍යප එයා ළඟ තිබිච්ච ඔක්කොම අර ජටිල පිරිකර දැම්මා ගඟට. කටුව කොණ්ඩේ දැම්මා ගඟට. එතකොට දැන් ගඟේ ගහගෙන යනවා. උන්වහන්සේගේ ශ්‍රාවක බවට පත් වුණා. එතකොට පල්ලෙහා හිටියේ නදී කශ්‍යප. එයා දැක්ක ජටිල පිරිකර ගඟේ ගහගෙන යනවා. හිතුවා උඩේ ඉන්න තාපසයාට මොකක් හරි අනතුරක් සිද්ධ වෙලා. ගිහිල්ලා බැලුවාම දැනගත්තා එයා සත්‍ය ශ්‍රාවකෙක්. එයාත් කපලා දැම්ම පිරිකර ඔක්කොම ගඟට ගහගෙන යන්නද එයාත් ශ්‍රාවක වුණා. අනිත් එක්කෙනා දැක්කා උරුවෙල කශ්‍යප. එයාත් ඔක්කොම ටික අයින් කළා ඇවිල්ලා බලලා එයාත් ශ්‍රාවක බවට පත් වුණා. මාර්ගය සොයාගත්තා. මාර්ගයේ වටින්නේ හුඟක් කලක් සොයලා නොලැබිච්ච කෙනෙකුට. හුඟක් කලක් හොයලා අවුරුදු 20ක් 30ක් 50ක් ජීවිතේ මේකම හෙව්වොත් හොයලා හති වැටිලා ලැබෙන්නේ නැහැ. මේ කියන තැනටපත් වෙන්න බැරිය. මේක ඒ කාලේ තිබිච්ච මාර්ගයක් විතරය. මේක දැන් කාලේ තියෙන එකක් නෙවෙයි. දැන් මනුස්ස ලෝකයේ තුල මේ කියන මාර්ගය නැtei කියලා මන්දෝත්සාහී වෙලා ඉන්න කෙනෙකුට මේ මාර්ගය අහු වුණොත් ඒ ක්ෂණයම ඕන අවබෝධයටපත් වෙනවා. ඔවුන් එකවර සාක්ෂාත් කරනවා. එකවර සාක්ෂාත් කළ සදාකාලික ගැලවීමකට විමුක්තියකට ශාන්තියකටපත් වෙනවා. පිටිපස්සට යන මේ මාර්ගය ගවේෂණය කරන්න. හැමතිස්සෙම පිරිසිදු වෙන්නම කල්පනා කරන්න. සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤ අඤ්ඤං විසෝදේ. පිරිසිදු බව අපිරිසිදු බව ඔබ කෙරෙහි පවතිනක් විනා එය තවත් කෙනෙක් කෙරෙහි පවතිනක් නොවේ. ඒ කියන්නේ තමන් පිරිසිදු වෙන්න ඕන නම් කවුද පිරිසිදු වෙන්න ඕන? තමුන්මයි. අනිත් කෙනෙක් පිරිසිදු වුණාට තමුන්ට පාරිශුද්ධත්වයක් ලැබෙන්නේ නැහැ. තමුන්ගේ පාරිශුද්ධත්වය තමුන් සොයා ගන්න ඕන. දැන් මේ කොහොමද පිරිසිදු වෙන්නේ? මොකද්ද පිරිසිදු වෙන කරන්න ඕනේ? එකම ගදයයි තියෙන අත්තරලා දාන්න ඔක්කොම. නිදහසේ ඉන්න. කිසි දෙයකට නොඇලෙන්න, නොබැඳෙන්න, ප්‍රාර්ථනා නොකරන්න. කිසි දෙයකට ආශාවෙන් හඹාගෙන නොයන්න. ඔබේ සිත යමකට ආශාවෙන් හඹාගෙන යන්න කියයිද? එයම මුලින් අත්හරින්න. සිත පාලනයකට ලක් කරන්න පාලනය නොකිරීම තුලින්. සිත නිවන්න නිවා නොදැමීම තුලින්. පාලනයට ලක් කරන්න කිව්වා පාලනය නොකිරීම තුලින්. නිවා දමන්න කිව්වා නිවා නොදැමීම තුලින්. ඇයි මා එසේ කියන්නේ? පාලනයට ලක් කරොත් පාලනයක් තුලින්. ඒ පාලනය ගිලිහුණු තැන අර නිවි යෑම නැති වී යෑ හැක. තේරෙනවද මං කියන වචන? පාලනයට ලක් කළොතින් පාලනය කිරීමක් තුලින් ඒ පාලනය කිරීම නැති වූ කල අර නිවි යෑම නැති වී යා හැක. නිවා දමන්න කිව්වා නිවා නොදැමීම තුලින්. නිවා දැම්මොත් නිවා දැමීමක් තුලින් ඒ නිවා දැමීම නැති වූ තැන නැවත ඇවිලිය හැක. කියනවා තේරෙනවද? නිවෙන්න අරින්න නොනිවීමක් තුලින්. මේ වචන හරි අමුතුයි. ලෞකික ලෝකයේ වචන නෙවෙයි. ලෝකෝත්තර වචන. මේ ලෝකෝත්තර වචන තේරෙන්න නම් ටිකක් වෙලා මේ වචන අහන්න ඕන. නිවන්න කිව්වා නොනිවීම තුලින්. පාලනය කරන්න කිව්වා පාලනය නොකිරීම තුලින්. හොඳට මතක තියාගන්න වචන. කිසිම වෙලාවක නිවන්න යන්න එපා. නිවීමක් තුලින් නිවීමක් සොයන්න යන්න එපා. නිවීම හොයන්න නොනිවීමක් තුලින්. නොනිවීමක් තුලින් සෙවූ නිවීම කිසිම කරුණක් නිසා නැතිවන්නේ නැත. ඔබ දැහන්ගත විය යුත්තේ වනාන්තරයක ශූන්‍යාගාරයක ගස් මුලක නොව මහා සෙනග මැදක. සෙනගක් සිටින ජනයාගෙන් පිරිච්ච තැන ලබන විමුක්තියම ඔබේ විමුක්තියයි. සෙනගක් නැති තැන කොහොමත් මිනිස්සු නිවිලා. මිනිස්සුන්ට හැප්පෙන්න අරමුණු නැහැ. මිනිස්සුන්ට රාගය ඇති වෙන්න කාරණා නැහැ. මිනිස්සුන්ට ද්වේෂය ඇති වෙන්න ගැටෙන්න දේවල් නැහැ. ශූන්‍යාකාරයක, වනාන්තරයක, රුක් මුලක, ජන ශූන්‍ය තැනක. කොහොමත් ජන ශූන්‍ය තැනක කෙනෙක් හුදකලාව තනියෙන් ඉන්නකොට ඔහුගේ සිත නිවිලා යනවා. හැබැයි ඒක ස්ථිර නැහැ. මං අහන්නේ මේ පුද්ගලයා ඒ සිත නිවාගත්තේ නිවා ගැනීම තුළින්ද නිවා නොදැමීම තුළින්ද කියලා.
නිවා දැමීම තුළින් ඔහු නිවා දමා ඇත. එය සැබෑ සදාතනික විමුක්තිය නිවී යාම නොවේය. දැන් මේ පුද්ගලයා යනවා මිනිසුන් සිටින ප්‍රදේශයකට. එතකොට ඔවුන් මිනිසුන් සමග මිත්‍රකම් යාළුකම් බැඳීම් ගොඩනගා ගන්නවා. ගොඩනගා ගත්තාම බැඳීම් නිසා ඔහුට අත්තරින්න බැරි වෙනවා. සමහරවිට ඔහු ගැටෙනවා ඒ මිනිස්සු එක්ක. එතකොට ඔහු ළඟ රාගය තියෙනවා, ද්වේෂය තියෙනවා. දැන් මං අහන්නේ අර නිවා දැමීමෙන් හොයපු නිවා දැමීම එයා ළඟ තියෙද කියලා. නෑ. එයාගේ සිත අවුල් වෙලා. සිත තුළ නිවීමක් නෑ. ගැලවීමක් නෑ. ශාන්තියක් නෑ. අරමුණු පිරීලා. අරමුණු පිරුණාම ඒක හරියට මේ ලොකු අවුලක් එතන. තේරගතා පාළියේ මෙහෙම තියෙනවා. එක්කෙනෙක් ඉන්න තැන මහබඹු ඉන්නවා වාගේ, දෙන්නෙක් සිටිනා තැන දෙවියන් සිටිනවා වාගේ, තුන් දෙනෙක් සිටිනවා තැන ගමක් සිටිනවා වැනි, තුන් දෙනාට වැඩි වුණොත් කෝලාහල පළක් වැඩි. මහබඹුවෙන් සිටින්න. මහබඹුවෙන් සිටිනවා යනු තනියෙන් සිටීමම නොවේ, මානසිකව තනියෙන් සිටීමයි. මානසිකව තනි වෙන්න. කිසිවෙකුගෙන් කිසිවක් අපේක්ෂා නොකරන්න. කුඩා ලදරුවෙක් මෙන් වන්න. කුඩා ලදරුවෙකුට කිරි පිළිබඳවවත් වතුර පිළිබඳවවත් අදහසක් නැහැ. එයා නිකන් නිදහසේ ඉන්නවා. ඔහු සැබෑවට තනි වෙලා. අන්න ඒ වගේ ඉන්න. ඒ වගේ ඉන්නකොට ඇතුළ පිරිසිදු වෙන්න පටන් ගන්නවා. දැන් අපිට වෙලා තියෙන අපි සෙනගක් මැද පරිසරයක් තුළ ඉන්නකොට අපි හැමතිස්සෙම එකිනෙකා සමග වචන හුවමාරු කර ගන්නවා. ඇත්තටම අපි හුවමාරු කරන්නේ වචන නෙමෙයි, සිතුවිලි. අපි එකිනෙකා සමග වැඩ කරනවා. එතකොට අපි කරන්නේ වැඩ නෙමෙයි, සිතුවිලි. ඒ කියන්නේ අපි මේ සිතුවිලි නිසා අපි බන්ධනයක් හදා ගන්නවා හැම මොහොතකම. මා කියන්නේ සිතුවිලි නිසා හදන බන්ධනේ නවත්තන්න කියලා. නිදහසේ ඉන්න. කතා කරන්න, වැඩ කරන්න. ඒ ඔබේ මනසට බලපෑමක් ඇති නොවන ලෙසට. එතකොට ඔබ හුදකලා වෙනවා. නිදහස් තනි ජීවිතයකට පුරුදු වෙනවා. ඒ තනි ජීවිතය තුළ මාවය කියන පිරිසුදු බව පවතිනවා. පාරිශුද්ධත්වය පවතිනවා. සදාකාලික නිවීම පවතිනවා. ගැලවීම පවතිනවා. තමන් ගැනම සොයාගන්න. කිසිවක් අනුන් ගැන නොසොයන්න. අනුන් ගැන සෙවීම යනු ඔබ ඔබේ මාර්ගය වරද්දවා ගැනීමක්මයි. මාර්ගය පටලවා ගැනීමක්මයි. මාර්ගය අමාර්ගය කර ගැනීමක්. තමන් ගැනම ගවේෂණය කරන්න පටන් ගන්න. මේව තමන් ගැන සොයාගෙන යන්න පටන් ගන්නකොට තමුන්ගේ දුර්වලතා තමුන්ට පේන්න පටන් ගන්නවා. තමුන්ගේ පාරිශුද්ධත්වය පිළිබඳ හැඟීම් වැඩි වෙන්න පටන් ගන්නවා. පාරිශුද්ධත්වයට පත්වෙච්ච අය ගැනම කතා කරන්න. රහතන් වහන්සේලා ගැන, බුදුවරු ගැන, බෝසත්වරු ගැන, මුනිවරු ගැන කතා කරන්න. ඒගොල්ලන්ගේ ජීවිත කතන්දර කියවන්න. කියවනකොට ඔබේ පූර්වාදර්ශය වෙන්නේ කවුද? ගැලවිච්ච අයම පූර්වාදර්ශය කරගන්න. හැම මොහොතම හිතන්න මාත් මේ වගේ වෙන්න ඕනේ කියලා. මේ සියල්ලේ නිදහස් වෙච්ච තත්වයට මාත් පත් වෙන්න ඕනේ කියලා කල්පනා කරන්න. එතකොට ඔබේ සිත નિરાයාසයෙන්ම ඔබව මාර්ගයටපත් කරනවා. මාර්ගයටපත් කරනවා. ඔබේ සිත નિરાයාසයෙන්ම ඔබව පිරිසුදු කරනවා. මම අහනවා ප්‍රශ්නයක්. ආයාසයෙන් පිරිසුදු වෙන්නද කැමති? નિરાයාසයෙන් පිරිසුදු වෙන්නද කැමති? નિરાයාසයෙන් පිරිසුදු වෙන්න කැමති අතොස්ස. ආයාසයෙන් පිරිසුදු වීමක් නැත. નિરાයාසයෙන්ම පිරිසුදු වීමක් ඇත. ආයාසයෙන් පිරිසුදු වෙනවා කියන්නේම එයා මොනව වෙලාද? එයා ආයාසයෙන් නිසා ආයාසයෙන් අපිරිසුදු වෙලා. පිරිසුදු වුණා නමුත් ආයාසයෙන් ඉතුරු කරගෙන. ඔබ තින්ත ගන්න යනවා බිත්තියක. මම ඔබට කියනවා බිත්තිය තින්ත ගන්න මුකුත් නැතුව කියලා. ඔබ හරියටම තින්ත ගන්නවා නම් ඔබ තින්ත ගන්න ඕන අතින්ද පින්සලකින්ද? අතින්. පින්සලෙන් තින්ත ගන්න ගියාම තින්ත කාලේ ඉවරුනහම පින්සල ඉතුරු වෙලා. දැන් ඔබට ඊළඟ අවස්ථාවේ කරන්න වෙන්නේ මොකද්ද? පින්සලෙන් ගැලවෙන්න ක්‍රමයක් හොයන්න ඕන. ඔය ඔක්කොටම වෙන්නේ ගැලවෙන්න ගිහිල්ලා වන්න ඕක. ඒ ගැලවෙන්න පාවිච්චි කරපු ආයුධය තියාගෙන ඉන්නවා. මම ආයාසයෙන් ගැලවෙන්න ගියොත් වෙන ප්‍රශ්නේ ඕක. ගැලවෙන මාර්ගයේ යනවා ආයාසය යොදපු වීරිය කියන එක අපි අතේ අන්න ඒක වැරදි. ඒ කියන්නේ ඔබ කවදාවත් ගැලවෙන්නේ නැහැ. ඔබ ගැලවෙන්නේ නැහැ. ඔබ ධර්මයේ තියන් ඉන්නවා. මම කියනවා වෙන මාර්ගයක්. નિરાයාසයෙන් පිරිසුදු වෙන්න. નિરાයාසයෙන් පිරිසුදු වුණාම ඉතුරුනේ මොකක්දයි කියාසනවා.
උත්තර දෙන්න බෑ. උත්තර දෙන්න නැහැ ප්‍රශ්නෙට. නිරායාසයෙන් පිරිසුදු වෙන මාර්ගය ආයාසයෙන් පිරිසුදු වෙන මාර්ගයෙන් මේ දෙකෙන් අපි ලේසියට යන්න තෝරගන්නේ කුමක්ද? නිරායාසයෙන් පිරිසුදු වෙන මාර්ගය. නිරායාසයෙන් පිරිසුදු වෙන මාර්ගය තමයි නිවන් මඟ. නිරායාසයෙන් පිරිසුදු වෙන මාර්ගය තමයි බුදුවරු දේශනා කරන මාවත. ආයකේ වන්න ඕගතරණ සූත්‍රය. නිරායාසයෙන් පිරිසුදු වීම ගැන උන්වහන්සේ කරපු දේශනාව. කුමක්ද දේශනා කළේ? දෙවියෙක් ඇවිල්ලා අහනකොට ඔබ පිරිසුදුනේ කොහොමද? ඔබ පාරිශුද්ධත්වයට පත් වුනේ කොහොමද? ඔබ මේ සංසාරයේ කියන සාගරයේ තරණය කළේ කෙසේද? උත්සාහ නොකළෙමි, නිකන්ද නොසිටියෙමි. උත්සාහ කිරීමත් ආයාසයයි. නිකන් සිටීමත් ආයාසයයි. ඒ දෙකෙම පිරිසුදු වෙනවා එක. ඒ දෙකෙම පාරිශුද්ධත්වයකට පත් වෙන්න බෑ. පාරිශුද්ධත්වයට පත් වෙන කෙනා නිරායාසයෙන් පාරිශුද්ධත්වයට පත් වෙන්න ඕන. නිරායාසයෙන් පාරිශුද්ධත්වයට පත් වෙන්න කියලා කිව්වට කොහොමද පත් වෙන්නේ කියලා අහන්න නැතුව අපිට ඒක කරගන්න පුළුවන් කම මොකක්ද ඒකට ක්‍රමය? කෙටි ක්‍රමයක් කියන්නේ. අත්තරලා දාන්න. මනසින් සියල්ල අත්තරලා දාන්න. මනසින් සියලු දේ අත්තරියාම යා නිරායාසයෙන් පිරිසුදු වෙනවා. එතකොට එයාගේ පිරිසුදු වීමට කෙරෙහි එයාට කිසි ආයාසයක්, මහන්සියක්, විඩාවක්, බරක් මේ මොකක්වත් නැහැ. එතකොට එයාට තේරෙන්න පටන් ගන්නවා මම මෙච්චර කල් මොනතරම් පෞකාර, මොනතරම් දුර්භාග්‍ය සම්පන්න කාලකන්ණි ජීවිතයක අයිතිකාරයෙක් වෙලා සිටියද? කොහොමද පිරිසුදු වෙන්න බැලුවේ? ආයාසයෙන් පිරිසුදු වෙන්න බැලුවා. මම දැන් මාර්ගය දැනගත්තා. නිරායාසයෙන් පිරිසුදු වෙන හැටි අහගත්තා. මම දැන් නිරායාසයෙන් පිරිසුදු වෙනවා. මේ නිරායාසයෙන් පිරිසුදු වීම ලෝකේ කලින් හිටපු බුදුවරු රහතුන් කරපු ක්‍රමයමයි. ඒක තමයි සංයුත්ත නිකායේ පළවෙනි සූත්‍රය ඕගතරණ සූත්‍රය. ඊට පැහැදිලිව දේවතාවට කියන්නේ මම මෙහෙම පිරිසුදුනා කියලා. එතකොට ඒ දේවතාවා කියනවා කාලෙකින් දැක්ක හරියටම පිරිසුදු වෙච්ච කෙනෙක්. ඒ කියන්නේ දේවතාවා කලක් තිස්සේ පිරිසුදු වෙච්ච කෙනෙක් හොය ඉඳලා තියෙන්නේ. එයා පිරිසුදු වෙච්ච කෙනෙක් හරියටම දැක්ක, තේරුම් ගත්තා, ප්‍රත්‍යක්ෂ කරගත්ත යාගේ පාරිශුද්ධභාවය පිළිබඳ. පිරිසුදු වෙන්න යන මාර්ගයේ කිසිම බරක් නැහැ. කිසිම ආයාසයක් නැහැ. නිරායාසයෙන් පිරිසුදු වෙන්න තියෙන ලේසිම ක්‍රමය තමයි මනසින් සියල්ල අත්තර දාලා නිදහසේ ඉන්න එක. එච්චරයි. ඔබේ බාහිර පරිසරයේ වෙන සංසිද්ධි ඔබේ මනසට බලපෑමක් නොවන ලෙසට තියාගන්න. එතකොට බාහිර පරිසරයේ යහපත් දෙයක් වුණත් ඒ යහපත් දෙය සිතට බලපෑමක් ඇති නොවිය යුතුයි. බාහිර පරිසරයේ අයහපත් දෙයක් වුණත් එයද බලපෑමක් ඇති යම් කිසි කෙනෙකුගේ ඇති වෙන බාහිර පරිසරයේ සිදුවෙන දේවල් වලින් සිතට හරියටම බලපෑමක් ඇති වෙන්නේ නැත්තම් ඔහු පිරිසිදු වූෙක්ද අපිරිසිදු වූෙක්ද යසනවා. ඔහු පිරිසිදු වෙලා. එච්චරයි. බාහිර පරිසරයේ ඇති කරන කිසිම සිද්ධියක් ඒ පුද්ගලයාගේ පිරිසිදු බවට අපිරිසිදු බවට බලපෑමක් ඇති වෙන්නේ නැත්තම් ඔහු පිරිසිදු වෙලා. ඒ කියන්නේ කවදාකවත් ඔහු ආයේ අපිරිසිදු වෙන්නේ නැහැ. දැන් හොඳට කල්පනා කරලා බලන්න ඔබ පිරිසුදු කළේ කුමක්ද කියලා. සිතයි. සිත අස්කල්ල දැම්ම තිබිච්ච ඒවා ඇතුලේ තිබිච්ච ඒවා ඔක්කොම එළියට ඇද්දා. කුණු ටික අයින් කළා. ඒකට ලේසිම ක්‍රමයක් මම කියනවා. සියල්ල මනසින් අත්හැරලා දාන්න. මානසික වශයෙන් පාරිශුද්ධ වෙන්න උත්සාහ ගන්න. භෞතික පාරිශුද්ධයක් නොසොයා. හැබැයි බොහෝ මෝඩයෝ භෞතික පාරිශුද්ධ භාවය තුළ භෞතික වශයෙන් අත්හැරීම තුළ ඇඳුම් ගාන අඩු කරගෙන, කෑම වලට ගන්න එළවලු ගාන අඩු කරගෙන, කෑම වේල් ගාන අඩු කරගෙන, නිදා ගන්න ඇඳ පැදුව කරගෙන, ඊළඟට නිදාගත්තු කොට්ටේ රෙද්ද කරගෙන, තමන් හිටපු නිවස අභ්‍යවකාශය කරගෙන, තමන් හිටපු නිවස රුක් මුලක් ගහක් කරගෙන මේ මෝඩය විමුක්තියක් හොයන්න දඟලනවා. මේ මෝඩයන්ට කිසි දවසක ඔය කියන සංසාර විමුක්තිය සාක්ෂාත් නොවේමය. සාක්ෂාත් වෙන්නේ නැහැ. භෞතික විමුක්තියක් සෙව්වා. ඒක කොච්චර අසාර්ථකද කියලා මම උපමාවකින් කියන්නම්. දැන් මෙතන ගොඩක් දේවල් තියෙනවා. මල් වට්ටියක් තියෙනවා, වීදුරුවක් තියෙනවා, මේ ටීපෝ එකක් තියෙනවා, මේ තියෙනවා, මේවා තියෙනවා, මේ ගොඩක් දේවල් තියෙනවා. දැන් මම භෞතික දේවල් තුළින් විමුක්තියක් සොයන්න උත්සාහ කරන කෙනෙක් කියලා හිතන්න. මම එතකොට කල්පනා කරනවා මේ මල් වට්ටිය තියෙන එක තමයි මගේ විමුක්තියට බාධාව.
ඒ නිසා මං කාට හරි කතා කරලා මේ මල් වට්ටිය දන් දෙනවා. එතකොට මං කල්පනා කරනවා මං එකකින් නිදහස් වුණා. දැන් මට ලොකු සතුටක්. එතකොට මට පේනවා වීදුරුවක්. මං ඊට පස්සේ මොකද කරන්නේ? මම වීදුරුව අයින් කරනවා. වීදුරුව අයින් කරනවා. වීදුරුව කාට හරි දෙනවා. එතකොට මං කල්පනා කරනවා දැන් මම වීදුරුව දුන්නා. දැන් මම නිදහස් කියලා. ඊට පස්සේ මම කල්පනා කරනවා දැන් මේ දෙකම නිදහස් වුණාට ඊට පස්සේ ටීපෝ එකක් තියෙනවා මේකේ. දැන් මම එහෙනම් මේ ටීපෝ එකනොත් නිදහස් වෙන්න ඕන. එතකොට මේ ටීපෝ එක මම කාට හරි දෙනවා. එතකොට මම කල්පනා කරනවා දැන් ටීපෝ එක දුන්නා දැන් ඒ පාර ඒක තියපු තව පෙට්ටියක් තියෙනවා. මම ඒක දෙන්න ඕන දැන්. ඊට පස්සේ මම ඒකත් දෙනවා. ඊට පස්සේ මම කල්පනා කරනවා මේ කොට්ටේ දෙන්න ඕන. මේක දෙන්න ඕන. මේ මයි ටික දෙන්න ඕන. මේ ඔක්කොම තියෙන දේ පුටුව දෙන්න ඔක්කොම ටික දෙනවා. දුන්නාම මට ඉතුරුලා තියෙන්නේ මොකද්ද? පොළව. මං ඊළඟට කල්පනා කරනවා දැන් මං ඔක්කොම ටික දුන්නා මට පොළව ඉතුරු වෙලා තියෙනවා. දැන් මට පොළව බරක් වෙලා. එහෙනම් දැන් මම මොකද්ද කරන්න ඕන? පොළව දෙනවා. මං අලමංගුවක් ගෙනල්ලා උදැල්ලක් ගෙනල්ලා මේ පොළව කඩනවා. මේ පොළව කඩලා කෑල්ලෙන් කෑල්ල එක එක්කෙනාට බෙදනවා. ඊට පස්සේ බෙදලා ඉවරනහම පස් තියෙනවා. දැන් මට ඊට පස්සේ තේරෙනවා මම මේ පස් වල අයිතිකාරයා. දැන් මම නිදහස් වෙන්න නම් මම පස් දෙන්න ඕන. මම අහනවා කවදද මම නිදහස් වෙන්නේ කියලා. අන්න එක තමයි කියන්නේ භෞතික දේවල් තුලින් කිසි දවසක විමුක්තිය සොයන්න බෑ. ඒකයි මහා පොළවේ ඔච්චර පස් තියෙන්නේ. කවදාකවත් දීලා ඉවර කරන්න බැරි වෙන්න. ඒ බැරි වෙන නිසාම තමයි එතන විමුක්තියක් නැත්තේ. කිසි දවසක භෞතික දේවල් අයින් කිරීමෙන් විමුක්තියක් සොයන්න බෑ. එහෙනම් අපි දැන් කල්පනා කරන්න ඕන මේකට තියෙන එකම මාවත මොකද්ද? මනස නිවා ගැනීමමයි. මනස සංසුන් කිරීමමයි. තමුන්ගේ එදිනෙදා ජීවිතය තුළ ඇතිවෙන කිසිම සිද්ධියක් තමුන්ගේ මනසට බලපෑමක් ඇති නොකළ යුතුයි. ඒ සියල්ල සිද්ධියක් ලෙස පමණක් දැකිය යුතුයි. දැන් මේ දේශනා අහලා අඩුම තරම ඒ தත්වෙටවත් පත් වෙලා නැත්තම් ඔබ මා කියන මාර්ගයට තාම ප්‍රවිෂ්ඨ වෙලා නැහැ. තාම රිවර්ස් ගියර් එක පුරුදු නැහැ. රිවර්ස් එක පුරුදු වෙන්න නම් අන්න අතනින් තමයි දැනගන්නේ දැන් මට රිවර්ස් එක ටිකක් පුළුවන්. රිවර්ස් එක පුළුවන් කියන්නේ මොකද්ද? ජීවිතයේ උදේ ඉඳන් රැ වෙනකන් දකින්න සියල්ල සිද්ධි ලෙස දකින්න. සතුට ගෙන දෙන ඒවා, දුක ගෙන දෙන ඒවා. වෙනද ඒ හැම සිද්ධියක්ම මනසේ විශාල කැළඹීමක් ඇති කළා. හවුද නැද්ද? මනසේ විශාල පශ්චාත්තාපයක්. සමහර වෙලාවට විශාල සන්තෝෂයක්. මම අහනවා මේ මාර්ගය පුරුදු කරපු කෙනෙක් සතුට වැඩිවීම නිසා හෘදයාබාධයකින් මිය යයිද කියලා. නෑ. මේ මාර්ගය පුරුදු කරපු කිසි කෙනෙකුට සතුට වැඩිවීම නිසා හෘදයාබාධ හැදෙන්නේ නෑ. ඇයි අපිට වැඩි වෙන්න සතුටක් නෑ. ඒ නිසා ඒ අනිත් පැත්ත අපි අහලා තියෙනවා මිනිස්සු ලොකු භයානක දේවල් දැකලා ඒවා දරා ගන්න බැරුව මිනිස්සු එතනම පපුව නැවතිලා මැරිච්ච අවස්ථා. අහලා නැද්ද? අහලා තියෙනවා. මේ මාර්ගය පුරුදු කළ කෙනෙක් එලෙස මිය යයිද කියලා අසනවා. නැත. දෙකම නැහැ. ඉතින් දැන් ඔබට ඔබ ගැන ඇතිවන්නේ විශාල විශ්වාසයක්. මොකද්ද විශ්වාසය? කිසිම දවසක මේ මාර්ගය පුරුදු කළ කෙනෙකුට අධික සන්තෝෂය දරා ගැනීමට නොහැකිව මිය යාමක් ගැන විය නොහැක. අධික දුකක් ඇතිවීම නිසා භයානක ලෙස අසරණ ලෙස හදවත නැවතී මිය යාමක්ද මේ කියන මාර්ගය පුරුදු කළ කෙනෙකුට විය නොහැක. ඒ සියලු මානසික චලන සීමාවන්ගෙන් ඔහු බැහැර වී ඇත. ඒ චලන සීමාවල් වලට අහු වෙලා කොටු වෙලා හිටියොත් විතරයි මේ පීඩාවල් අපිට ලැබෙන්නේ. අපි මුලදීම උගන්වනවා මාර්ගයට ආවහම දුකට දුක් නොවන්න, සතුටට සතුට නොවන්න. දුකට දුක් වෙන තාක්කල් සතුටට සතුට වීමක් පවතී. ඒ නිසා මේ දෙකම අත්හරින්න. මේ දෙකම අත්හැරලා මේ බාහිර ලෝකයේ වෙන දකින, දැනෙන, අහන, පෙනෙන සියලු සිද්ධි එක්තරා චිත්‍රපටයක ජවනිකාවක් ලෙස දකින්න. චිත්‍රපටයක ජවනිකාවක් ලෙස දකින්න. ඔබට වෙලා තියෙන තාම ප්‍රශ්නය චිත්‍රපටයක් බලනකොට නම් හිතනවා ගහ ගන්නකොට පෙන්නනේවා ඔය ඇත්ත නෙවෙයි කියලා.
චිත්‍රපටයක් බලන්න ගියාම කවුරු හරි කෙනෙක් චිත්‍රපට ශාලාවේ හරි ටීවී එකක් හරි ඉස්සරහා තමුන්ගේ පැත්තට කෝච්චියක් එනකොට නැගිටලා දුවනවද නැද්ද? ඈ? එහෙම කෙනෙක් ඉන්නවා තුස්ස. ඒ කියන්නේ මේ ඇත්තට නෙමෙයි තමුන්ගේ ඇත්තට මේ චිත්‍රපටයක් මොකක් හරි එකක් වීඩියෝ එකක් මොකක් හරි බලනකොට තමුන්ගේ පැත්තට කෝච්චියක් එනකොට පුටුවක් අරගෙන නැගිටලා යනවද නැද්ද කියලා මම අහන්නේ. ඈ? යන්නේ නැහැ. ඇයි ඒ යන්නේ නැත්තේ? ඈ මොකක් දන්න නිසාද? මේක බොරුවක් බව. ඉතින් මම කියන්නේ ඇයි ඕක ජීවිතයට ගලපන්න බැරි කියලා. ජීවිතේ ඔය වගේ කෝච්චි එනකොට, ඒ කියන්නේ භයානක සිද්ධි සිදු වෙනකොට, සන්තෝෂදායක දේවල් වෙනකොට මේ පැත්තෙන් අපි හෙල්ලෙන්නේ, චලනය වෙන්නේ මේක බොරුවක් බව දන්නේ. යම් කිසි කෙනෙක් මේ ගෙවන ජීවිතයේ බොරුවක් යයි, මායාවක් ය, සිහිනයක් කියලා සාක්ෂාත් කරගත්තාම චිත්‍රපටයක කෝච්චියක් දැක්කම හෙල්ලෙන්නේ නැහැ වගේ ඔහු නිශ්චල වෙනවා. නිශ්චල වෙනවා. ඒ නිශ්චල වෙන්නේ චලනය වෙලා කිසිම වැඩක් නැහැ. චලනය වෙලා තේරුමක් නැහැ. එතකොට ඔහු සන්තෝෂ වෙනවද කියලා අහනවනවට වඩා එහෙම වෙන්නේ නැහැ. දුක් වෙනවද කියලා අහනවා. දැන් ඔබට මම මාර්ග දෙකක් පෙන්නනවා. එකක් තමයි සතුට වෙන මාර්ගය, දුක් වෙන මාර්ගය. අනික තමයි සතුටක් නැති මාර්ගය, දුකක් නැති මාර්ගය. මේ දෙකෙන් තෝරගන්නේ මොකක්ද? මේ දෙකෙන් තෝරගන්නේ මොකක්ද? සතුටට සතුට වෙන මාවත, දුකට දුක් වෙන මාවත. සතුටට සතුට නොවී ඉන්නව, දුකට දුක් නොවී ඉන්නව. මේ මාවත් දෙකෙන් තෝරන්නේ මොකක්ද? දෙවෙනි එක තෝරන අය අතොස්ස. මම අහන්නේ ඇයි දෙවෙනි එක තෝරන්නේ කියලා. පළවෙනි එක තුල විඩාවක් පවතිනවා. ඔය heart attack හැදිලා මැරලා ඉන්නේ පළවෙනි මාවතේ. දරා ගන්න බැරුව මේ යනවා. මානසික වශයෙන් විශාල පීඩාවකටපත් වෙලා. ඒ පීඩාවටපත් වෙලා තියෙන මේ භෞතික ලෝකේ දේවල් ඇත්තටම පවතිනවාය, සදාතනිකය, නිශ්චලය, තමනුත් පවතිනවා, ඒවත් පවතිනවා කියන චින්තනය තියෙන එක විතරයි. කෙනෙක් සෝතාපට්ටි තත්ත්වයටපත් වුණා, මෙයාට ඒ චින්තනය බැහැර වෙනවා. එතකොට මේ ලෝකෙ සියල්ල මෙයාට පේන්නේ එක්තරා සිද්ධි වශයෙන් පමණයි. මම අහන්නේ සෝතාපන්න භාවයටපත් වෙච්ච ආර්ය ශ්‍රාවකෙක් අතීතය ගැන හිතා පශ්චාත්තාප වේද කියලා. හා? නෑ. කිසි දවසක නැත. කිසි දවසක නැත. ඒ සෝතාපට්ටි භාවයටපත් වෙච්ච ආර්ය ශ්‍රාවකයා අනාගතය ප්‍රාර්ථනා කරමින්, ගොඩනගමින්, සංවර්ධනය කරමින් ගොස් එය කඩා වැටුණු දන ශෝක වේද කියලා අසනවා. ඒද නැත. දැන් ඔබට මම මාර්ග දෙකක් ආයෙ පෙන්නනවා. අතීතයේ සිද්ධි දැක ශෝක වීම, හඬා වැළපීම, අනාගතය ප්‍රාර්ථනා කොට සිහිනමවමින් සතුට වෙන්න උත්සාහ දැරීම. අතීතය අත්හැර දමා සිටීම, අනාගතය අත්හැරීම. පාරවල් දෙකක් කිව්වා. ওই දෙකෙන් තෝරගන්නේ පළවෙනි එකද දෙවෙනි එකද? දෙවෙනි එක තෝරගන්න අතොස්. ඇයි ඒ දෙවෙනි එක තුල කිසිම චලනයක් නැත. ශාන්තියක් ඇත. නිවියාමක් ඇත. ගැලවීමක් ඇත. අන්න ඒ නිසා ඔන්න ඔය විදිහට කල්පනා කරන්න පටන් ගන්න. ඕම ටිකෙන් ටික හිතාගෙන යන පටන් ගන්නකොට අර පිටිපස්සට යන මාවත, රිවර්ස් මාවත අපිට තේරෙනවා. එච්චරයි වෙන මොකුත් නැහැ. ඒ මාවත තේරුණාම තේරෙනවා තමුන් අපිරිසිදු බව තේරෙනවා. ඉස්සෙල්ලම තේරෙන්නේ ඒක. මාවත යන පටන් ගත්තාම ඕනම කෙනෙකුට මුල් පියවර ඉස්සෙල්ලම තේරෙන්න පටන් ගන්නනේ තමුන් අපිරිසිදු බව. තමුන් අපිරිසිදු බව තේරුණාම මොකද තමුන්ට හිතෙන්නේ? දැන් ඔන්න අපි වැඩ කරන්න යනවා. අපි වැඩ කරලා වෙනකොට අපේ ඇඟේ ඔක්කොම මඩ ගෑවිලා. නානවද නැද්ද? නොනානය ඉන්න බැරිද? පුළුවන්ද? ඒ නොනාන කෙනා මොකක් ගැන නොදන්න කෙනෙක්ද? ඔහු දෙකක් ගැන දන්නේ නැහැ. එකක් තමයි පිරිසුදු බව ගැන දන්නේ, අනිත් එක අපිරිසුදු බව ගැන දන්නේ නැහැ. ඔහු නාන්නේ නැහැ. ඔහුට ඒක විශේෂයක් නැහැ. මේ සමාජයේ දිහා බැලුවම වැඩියෙන් ඉන්නේ නාපු අයද නොනාපු අයද? නොනාපු අය. නාන්න කැමති නැහැ. බයයි. මොකද කුණු යන හින්දා. ආර්ය ජලය පුරවලා තියෙනවා. ආර්ය මාර්ගයේ කියන ජලය මේ හැම තැනකම බැරල් ගණන් පුරවලා තියෙනවා. ඕගොල්ලෝ කුණු ගාගෙන, මඩ ගාගෙන, ජරාව ගාගෙන මෙතෙන්ට එන්න ඕන. එතකොට ඕගොල්ලෝ නාවනවා. මොකද නාවන්නේ? ආර්ය මාර්ගයේ කියන ජලයෙන්. ආර්ය මාර්ගයේ කියන ජලයෙන් නෑවුවාම මේක අමුතුවට නෑ වෙනවා. වෙනද නෑ වුණාම ගියේ එළිය කුණු විතරයි. හැබැයි මේකෙන් නානකොට
එළිය ඇතුළේ දෙකම හේදිලා යනවා. මමුතුම ජලයක්. අන්න ඒකයි මේ මාර්ගයේ තියෙන වෙනස. දෝවණය කරනවා. දෝවණය කරනවා. විරේක කරනවා. විරේක බෙහෙතක් දෙනවා. මොකද්ද විරේක බෙහෙත? ආර්ය විරේකයෙන් විරේචනය කරනවා. දවසක් බුදුහාමුදුරන්ගෙන් අහන්නේ ඔබ වහන්සේ කවුද උත්තර දෙන්නේ? මම වෛද්‍යවරයෙක්. මොන වෛද්‍යවරයෙක්ද? මම ශල්‍ය වෛද්‍යවරයෙක්. ශල්‍ය වෛද්‍යවරයෙක්? තමුන්නාන්සේ කොහොමද ශල්‍ය වෛද්‍යවරයෙක් වෙන්නේ? මම මිනිස්සුන්ගේ සිතේ තියෙන කෙලෙස් කටු ගලවනවා. කෙලෙස් කටු ගලවලා මිනිස්සු සුද්ධ කරනවා. පිරිසිදු කරනවා. ඒ නිසා මම මිනිස්සු අල්ලලා ඒ මිනිස්සුන්ට ශල්‍ය කර්ම කරනවා. ඒ නිසා වහන්සේ ශල්‍ය වෛද්‍යවරයෙක්. නිවන් මාර්ග දන්න ඕනම කෙනෙක් කවුද? ශල්‍ය වෛද්‍යවරු. විරේක වෛද්‍යවරු. විරේක වෛද්‍යවරු ළඟට රෝගීන් ආවම ඒ රෝගීන්ගෙන් අහනවා තියෙන ලෙඩ. එතකොට ඒ රෝගියා සමහරට කියනවා මගේ ඔළුවේ කැක්කුම වැඩි කියලා. එතකොට අර වෛද්‍යවරයා තේරුම් ගන්නවා මෙයාගේ ඔළුවේ කැක්කුම වැඩි කියන්නේ හොඳටම ඔළුවට ගහලා දැන්. එහෙනම් මෙයාට ටිකක් සැර විරේකයක් මෙයාට දැන් සැර විරේකයක් දෙන්න ඕන. එයාට සැරම જાතිය විරේකයක් දෙනවා. විරේකේ දුන්න ගමන් ඔළුවේ කැක්කුම හොඳ වෙනවා. දුන්නේ විරේකය හොඳ වුණේ ඔළුවේ කැක්කුම. මේ කියන්නේ පැහැදිලිද? අන්න ඒ වගේ මේ මාර්ගය නිවන කියන එක විරේක බෙහෙතක්. සම්පූර්ණ සුවපත් වෙනවා. ඇතුළ සුද්ධ වෙලා යනවා. කෙනෙකුට පිරිසුදු වෙන්න ඕන නම් එයා පිරිසුදු වීමත් අපිරිසුදු වීමත් දෙකම දැනගෙන සිටින්න ඕන. ඒ වගේම එයා දැනගන්න ඕනේ එයා අපිරිසුදු කෙනෙක් බව. අපිරිසුදු කෙනෙක් බව දැනගන්න ඕන නම් එයා ඊට කලින් කවුරු දිහා බලලා තියෙන්න ඕනද? පිරිසුදු වෙද්දස. නැත්නම් කොහොමද එයා අපිරිසුදුයි කියලා දැනගන්නේ? සාපේක්ෂව කල්පනා කරලා බලන්න ඕනේ කියන වචන ඒව අහලා මෙයා පිරිසුදු වෙච්ච කෙනෙක්. මෙයා මට වඩා මොකක් හරි එකක් මෙයා දන්නවා. මෙයා මොකක්ද එකක් කියනවා. හැබැයි මට ඒක තේරෙන්නේ නැහැ තාම හරියට. ඒ කියන්නේ මෙයාට වඩා මම අපිරිසුදුයි. මං දැන් කොහොම හරි මෙයා වගේ වෙන්න ඕන. ඒ කියන්නේ දැන් ඔහුගේ අපිරිසුදු බව තේරුම් ගත්තා. ඒ වගේම පිරිසුදු කෙනාගේ පිරිසුදු බව ගැනත් තේරුම් ගත්තා. ඔහු තීරණයකුත් ගත්තා. මොකද ගත්ත තීරණය? පිරිසුදු වෙන්න ඕන කියලා. දැන් ඔහු පිරිසුදු වීම සඳහා ඒ පිරිසුදු වෙන මාවත අහනවා. එතකොට ඒ පිරිසුදු වෙච්ච කෙනා මාවත කියනවා. මෙන්න මෙහෙමයි මම ওই තත්ත්වයටපත් උනේ. මම මේව කළා, මෙහෙම කළා, මෙහෙම අත්හැරලා දැම්මා. ඕනම කෙනෙක් කියන අත්හැරියා කියලා වෙන මොකුත් කියන්නේ නැහැ. මම සියල්ල අත්හැරලා දැම්මා. මම නිදහසේ හිටියා. කිසි දෙයකට බැඳුන්නේ නැහැ. කිසි දෙයක ප්‍රතික්ෂේප කළෙත් නැහැ. වැළඳගත්තෙත් නැහැ. දෙකටම නැතුව හිටියා. මානසික නිදහසේ ඉන්න දුන්නා. එහෙම ඉන්නකොට මනස තුළ ප්‍රීතියක් සන්තෝෂයක් වර්ධනය වෙන්න පටන් ගත්තා. ඒ වර්ධනය වෙන ප්‍රීතිය සන්තෝෂයේ තියෙන අවස්ථාවක මා පිරිසුදු බවට පත් වුණා. එච්චරයි. ඔහු සදාකාලික පිරිසුදු බවට පත් වෙච්ච කෙනෙක්. ඔහු ආයේ කවදාකවත් අපිරිසුදු වෙන්නේ නැහැ. දැන් ඔබේ අපිරිසුදු බව මුලින් තේරුම් ගන්න. සුද්ධවන්තයෙක් නොවෙච්ච බව කල්පනා කරන්න. හැබැයි සියලු මනුෂ්‍ය වර්ගයාට සුද්ධවන්තයන් වීමට හැකියාවක් ඇති බවත් තීරණය කරන්න. සියලු මනුෂ්‍ය වර්ගයාට සුද්ධවන්තයන් වීමට හැකියාවක් තියෙනවා. පිරිසුදු වෙන්න පුළුවන්. හැබැයි මිනිස්සුන්ගේ මෝඩකම නිසා මාර්ගය අහගන්න කෙනෙක් නැති නිසා ඔවුන් පිරිසුදු වෙන්නේ නැහැ. ඔවුන් අපිරිසුදු කුණු ගොඩේම වැටිලා ජීවිතයත් එක්ක පොරබදලා අවුරුදු 50ක් 60ක් ජීවත් වෙලා ඉතුරු කාලේ අරමුණක් නැතුව ඉඳලා මේ යනවා. අරමුණක් නැතුව ඉඳලා අවසානයේ මේ යන්නේ. ඒ අවාසනාවන්ත ජීවිත දකින්න සමාජයේ ලෝකේ ඇවිදගෙන යන්න මේ මිනිසුත් එක්ක කතා කරන්න විවිධ තරාතිරම් වල කතා කරලා ඒගොල්ලෝ කියන දේවල් හොඳට හිතට ගන්න. හිතට අරගෙන සංසන්දනය කරන්න. කොහොමද සංසන්දනය කරන්නේ? අහම්පිකෝ කායෝ එවං ධම්මෝ එවං භාවී ඒතං අනතිතෝති. මාටත් මේක තමයි වෙන්නේ. තවම මම මේ தત્ත්වේ ඉක්මවල ගිහිල්ලා නැහැ. හැමතිස්සෙම එහෙම හිතන්න. වයසට ගිය කෙනෙක්, පිළිකා රෝගියෙක්, රෝගාතුර වූවෙක්, ජරා ජීර්ණ වූවෙක්, අසරණ ළමයෙක්, මලමිනියක්, කුණු වෙච්ච මලමිනියක්, ඇටකටු ගොඩක්, දි รา ගිය ඇටකටු ගොඩක්. මේ දකින්න හැම වෙලාවකම හිතන්න මාත් මේ වගේ වෙනවා. මාත් මේ වගේ වෙනවා. මම මේ தત્ත්වයේ තාම ඉක්මවලා නැහැ. මම මේ කොච්චර ලොකු කම් වලට හිතාගෙන හිටියට කොච්චර හිතාගෙන හිටියත් අන්තිමට මාත් මේ වගේ වෙනවා. එහෙනම් මම දැන් හිතට ගන්න ඕන මේ தત્ත්වයේ ඉක්මවන්න ඕන. ඉක්මවන්න නම් මම ඉක්මවන මාර්ගය
අසන්න ඕන. පිරිසිදු වෙන මාර්ගය අසන්න ඕන. පාරිශුද්ධත්වයට පත් වෙන මාර්ගය අසන්න ඕන. ඒ මාර්ගය අහලා ගැලවෙන්න ඕන. ගැලවෙන්න පුළුවන්. ඉස්සෙල්ලම තමන් අපිරිසිදු වෙච්ච බව තීරණය කරගන්න. අපිරිසිදු වෙච්ච බව තීරණය කරනකොටම තමුන් දැඩි තීරණයක් ගන්න පිරිසුදු වීම ගැන. මිනිස්සු මොකද දෙයක් අපිරිසුදුයි කියලා දන්නවා. හැබැයි තාම පිරිසුදු වෙන්න උනන්දුවක් නැහැ. ඒක තමයි යාළඟ තියෙන මෝඩකම. අපි දැක්කනවා සමහර පොඩි ළමයි මඩවල් වල පැනලා නටනවා. ඒ ළමයින්ට නාන්න පිරිසුදු වෙන්න කිව්වා මේ ළමයින්ට කිසි උනන්දුවක් උමනාවක් ඒ ළමයින්ට නැහැ. ඇයි ඒ ළමයින්ට එහෙම උනන්දුවක් උමනාවක් නැත්තේ? ඒ ළමයින්ට පිරිසුදු බව ගැන එච්චර ලොකු අදහසක් නැහැ. හැබැයි පිරිසුදු බව දන්නවා. ඒක වෙන්න ඕන කියලා අදහසක් නැහැ. ඒ නිසා ඒගොල්ලෝ අපිරිසුදුවටම මේ ඉන්න බොහෝ දෙනෙක් ඒ වගේ. පිරිසුදු බව ගැන දන්නවා. පිරිසුදු වෙන හැටි කියන බවක් දන්නවා. නාන්න කිව්වා නාන්න කියලා කියන බවත් ඇහෙනවා. නාල පිරිසුදු වෙලා ඇඳුම් ඇඳ ගන්න කියන ඒවත් ඔක්කොම අහගන්නවා. ඒ අපිරිසුදුවටම ඉන්නවා. ඒ කියන්නේ තවම සසර දුක තදේට ඔබට දැනිලා නැහැ කියන එකයි. තදේට දැනිලා නැහැ. ඔන්න ඕම ඉන්නකොට දැන් ඔය ඇඟේ මඩ මොන හරි ගාගෙන නෙන්නේ. ඒ මඩවල පණුව ඉඳලා පණුව විදින්න පටන් ගන්නවම දැන් මොකද කියන්නේ? ආන්න කීප එක හරි ඉක්මනට ගිහිලා නා ගන්න ඕන කියලා නා ගන්නවා. මතක තියාගන්න. මිනිස්සු පිරිසිදු වෙන්න උත්සාහ දරන්නේ අපිරිසිදුකම වේදනාව දැනෙන්න පටන් ගත්තා. සසර බය වැඩියෙන් දැනෙන එක්කෙනා ඉක්මනට සසරින් ගැලවෙනවා. සංසාරයේ වේදනාව වැඩියෙන් දැනෙන එක්කෙනා ඉපදීම, ජරාවටපත් වීම, ලෙඩවීම, කැමති දේවල් නොලැබීම, අකමැති දේවල් සිද්ධ වීම. මේ දේවල් වලට තදින් මුණ දීගෙන යනකොට හැඬීම, වැළපීම, ශෝක කිරීම මේවට මුණ දීගෙන යනකොට මේවායේ ප්‍රමාණය සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඉක්මවනකොට පිරිසුදුකම ගැන දැඩි වුණාවක් මිනිසුන්ට ඇති වෙනවා. ඒතකොට මිනිස්සු සියල්ල අත්හරිනවා. සියල්ල අත්හැරලා පිරිසුදුකම සොයාගෙන ගමන් කරනවා. එහෙනම් මිනිස්සු පිරිසුදු වෙන්න හොයන්නේ නැත්තේ ඇයි? එකක් තමයි අපිරිසුදු වෙලා කියලා දන්නේ නැහැ. අනික තමයි අපිරිසුදු බව දැනගත්තත් ඒ අපිරිසුදු බවෙන් දැඩි වේදනාවක් දැනෙන්නේ නැහැ. මෙන්න මේ නිසා මිනිස්සු පිරිසුදු වෙන්න හොයන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න කවදාකවත් පිරිසුදු වීමකින් තොරව ගැලවීමක් කවදාකවත් ගැලවෙන්න බෑ. ගැලවෙන්න උත්සාහ දරන හැම කෙනෙක්ම මේ කියන මාවතෙන්ම ගැලවෙන්න ඕන එකම ආවතයි තියෙන්නේ. මාවත් දෙකක් කොහෙවත් නැහැ. එකම පාරක් තියෙන ඒ පාර පස්සට යන පාරක් රිවර්ස් එකට යන පාරක්. අනුසෝතගාමී මාවතක් නෙමෙයි පටිසෝතගාමී මාවත. හැම තිස්සෙම තමුන්ගේ පාරිශුද්ධත්වය පිළිබඳ බලාපොරොත්තුවෙන් ඉන්න. පාරිශුද්ධත්වයක් සොයන්න. පාරිශුද්ධත්වයක්ම ගවේෂණය කරන්න. එතකොට ඔබ අපිරිසිදු වුණාම අපිරිසිදු වෙච්ච බව හොඳට ආන්න දැනගන්න. පිරිසිදු වුණාම පිරිසිදු වෙච්ච බව දැනගන්න. අපිරිසිදු වුණාම ශෝක නොවන්න. අපිරිසිදු වෙච්ච බව පමණක් දැනගන්න. පිරිසිදු වුණාම සතුටුද නොවන්න. පිරිසිදු වෙච්ච බව පමණක් දැනගන්න. ඔන්න ඔය මාවතට පිවිසෙන්න. ඔය මාවතට පිවිසුනහම තමුන්ගේ ඇතුලේ තියෙන කුණු තමුන්ට හොඳට පේන්න පටන් ගන්නවා. කුණු හොඳට දැනෙන්න පටන් ගන්නවා. දැන් මේ විදිහට මේ මාර්ගයේ ටික ටික ගමන් කරනකොට වෙන ඊළඟ දේ තමයි අනුන්ගේ දේවල් හොයන්න එපා වෙනවා. තමුන් එතකොට තීරණය කරනවා මම මෙච්චර කලක් අනුන්ගේ දේවල් හෙව්වේ මගේ අපිරිසුදු බව ගැන අදහසක් මට තිබුණේ නැති නිසා. දැන් මම හරියටම මගේ අපිරිසුදු බව ගැන මං අසාගත්තා. මං අපිරිසුදු කෙනෙක් කියලා මං දැනගත්තා දැන්. දැන් මං අපිරිසුදු කෙනෙක් කියලා දැනගත්ත දවස් ඉඳලම මං සියල්ල අත්හරිනවා. සියල්ල අත්හැරලා මගේ පාරිශුද්ධත්වය වෙනුවෙන් මං වෙහෙස වෙනවා. මම කැප වෙනවා. වීරිය කරනවා. පාරිශුද්ධත්වයට පත්වීම සඳහා මාවතක් ගවේෂණය කරනවා. පාරිශුද්ධත්වයට පත්වීම සඳහා මා මේ පැහැදිලි කරන මාවතෙන් පරිබාහිරව එකම මාවතක්වත් නැත. මෙච්චරමයි තියෙන මාවත. මේක යන්න. මේක ගිහිල්ලා සදාතනික ගැලවීමකට විමුක්තියකට නිර්වාණයටපත් වෙන්න. එච්චරයි. පිටිපස්සට ගමන් කරන්න රිවර්ස් එකට යන්න උත්සාහ ගන්න. රිවර්ස් එකට යනකොට නිර්වාණය අතර. නිර්වාණය පවතිනවා. එහෙම යන්න ජීවිතේ එන කිසිවකට කම්පා නොවෙන්න ඉන්ද්‍රකීලයක් මෙන් නිශ්චල වෙන්න. යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුබ්බිවාතේහි අසම්පකම්පියෝ. සෝතාපන්න ආර්ය ශ්‍රාවකේ කුට ජීවිතේ කොච්චර නිന്ദා ප්‍රශංසා මේ දෙකම ලැබුණත්
ඒ ආර්ය ශ්‍රාවකයා ඉන්ද්‍ර කීලයක්ම නිශ්චල වෙනවා. සමහර කියන කතාවක් තමයි මාර්ගඵල ලැබපු කෙනෙක් ඒක කියන්නේ නැත්te එයාට ලාභ ප්‍රයෝජන ලැබෙනවා. ඉතින් ලැබුණාම මොකෝ? නොලැබුණාම මොකෝ? මේ කියනේම කල්පනා කරන්න. ඒ මෝඩයන්ගේ වචන වලට සවන් දෙන්න එපා. ඒ අඥානයෝ තමනුත් නොදකපු, තමන්ගේ ගුරුවරුත් නොදකපු, හත්මුතු පරම්පරාවේ කවුරුවත් නොදකපු එක දකින්නේ කියලා ඔයාලට කියනවා. ඒතර ඔහෙලා අහන්න ඕන. ඔය කෙනෙක් ඔහේ දැකලා තියෙනවද? ඒතර එයා කියනවා නෑ කියලා. ඉතින් ඔහේ නොදකපු එකක් අපිට දකින්න කියන එක සාධාරණද අසාධාරණද කියා ගහලලවන්න. අසාධාරණයිනේ. ඒක හරියට මේ වගේ. තාත්තා කෙනෙක් ළමයෙක් එක්කගෙන ගිහිල්ලා කියනවා මේ වලෙන් එහා පැත්තට පැනපන් කියලා. එතකොට ඒ ළමයා අහනවා තාත්තා මේ කාලේ පැනලා තියෙනවද කියලා ඔගේ. නෑ පුතේ මම පයින් නැතුව මටත් පනින්න බැරි නිසා තමයි මේ උඹට කියන්නේ කියලා කියනවා. එතකොට ඒ පුතා තාත්තට කළ යුත්තේ කුමක්ද? හැම යනකම් අල්ලගෙන ගහන්න ඕන. උඹට කරගන්න බැරි එක මට කියනවද කරන්න කියලා. අහන්න එපායි කියන ඒවා. ඒ කියන්නේ බොරු. ඉස්සෙල්ලා අහන්න නිවන ගැන යමෙක් කිව්වොත් ඔය කියන එක තමසේ දැකලා තියෙනවද කියලා. ඔය කියන එක තමසේ අත්විඳලා තියෙනවද කියලා. ඔය කියන එක තමසේ ප්‍රත්‍යක්ෂ කොල්ලා තියෙනවද කියලා. තමසේ අත්විඳපු නැති, දැකපු නැති, ප්‍රත්‍යක්ෂ කරපු නැති එක මොන මගුලටද අපිට කියන්නේ කියලා අහන්න. හරිනේ? එහෙම මහන්න. ආලි වෙල්ල කියන්න ඔබට දැනෙනේම අපිට කියන්න. දැකපු දේ කියන්න. තේරුම් ගත්ත දේ කියන්න. මාර්ගඵල අවබෝධ කළපු ආර්ය ශ්‍රාවකයෙකුට කොච්චර ලාභ ලෝභ ලැබුණත් අලාභ අයස ලැබුණත් ඔහුට ඒ දේ කෙරේ විශේෂතාවයක් නැහැ. එච්චරයි. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස න කම්පති න කම්පති. ලාභ අලාභ යස අයස නින්දා ප්‍රශංසා සැප දුක අටක් තියෙනවා. හතරක් හොඳ ඒවා හතරක් ඔය කවුද හොඳේ නරකේ කියලා ඔබ බෙදුවේ? මම අහන්නේ ප්‍රශ්නේ. කවුද දැන් අපි කියනවා ලාභ යස කීර්ති ප්‍රශංසා මේ හතර අපි කියනවා හොඳයි කියලා. අලාභ අයස දුක නින්දා මේ හතර අපි කියනවා නරකයි කියලා. මම අහන්නේ කවුද බෙදුවේ කියලා ඕක. ඕක බෙදුවේ මේ දෙමව්පියෝ. පොඩි කාලේ අපිට කිව්වා ලාභ හොඳයි අලාභ නරකයි කියලා. කීර්ති හොඳයි අපකීර්ති නරකයි කියලා. නින්දා නරකයි ප්‍රශංසා හොඳයි කිව්වා. සැප හොඳයි දුක නරකයි කිව්වා. හොඳට මතක තියාගන්න. මේවා පොදු සමාජ සම්මත පමණයි. සම්ප්‍රදායික සමාජයේ විසින් කරපු සම්මත පමණයි. අපි කවුරුහරි ළමයි ටිකක් අරගෙන ළමයින්ට මුලින් ඉඳලා උගන්වනවා ලාභ නරකයි අලාභ හොඳයි කියලා. සැප නරකයි දුක හොඳයි කියලා. එතකොට ඒ ළමයි ඔක ප්‍රතිවිරුද්ධ උත්තර දෙන්න පටන් ගන්නවා. එතකොට ඕගොල්ලෝ ඒ ළමයි ළඟට ඇවිල්ලා උත්තර දෙනකොට ඕගොල්ලෝ ඒ ළමයින්ට බනිනවා. බයින් එක හරිද වැරදිද? වැරදි. ඒ ළමයිට උගන්වලා තියෙන්නේ එහෙම. අනිත් පැත්තට උගන්වලා තියෙන්නේ. මමත් ඔයාලට අනිත් පැත්ත උගන්වනවා. ඒ දෙකේ විශේෂතාවයක් දකින්න කියලා කුඩා කාලේ ඉඳලා උගන්වලා තියෙනවා. ඒකයි ඉතින් දකින්නේ. නිවන් අවබෝධ කරගත් ආර්ය ශ්‍රාවකයා අර කෝච්චියක් කෙනෙකුට ටීවී එකේ හරි චිත්‍රපටි ශාලාවේ හරි පුටු ආරන් දුවන්නේ නෑ වගේ. ඔහු එය සිද්ධියක් ලෙස දැකලා ඉවරයි. ඔහුට ලාභය අලාභය ලෙස අලාභය ලාභය ලෙසත් පේන්න පටන් ගන්නවා. යස අයස ලෙස අයස යස ලෙසත් පේන්න පටන් ගන්නවා. නින්දාව ප්‍රශංසාව ලෙසත් ප්‍රශංසාව නින්දාව ලෙසත් පේන්න පටන් ගන්නවා. සැප දුක ලෙසත් දුක සැප ලෙසත් පේන්න පටන් ගන්නවා. එතකොට ඔහු මේ අට තුල කම්පනයක් ඇති කර නොගන්නවා. එච්චරයි. ඒ කම්පණය නොවන්නෝ මාර්ගයේ යන්න ඕය. කම්පණය නොවන්නෝම මාර්ගයේ යන්න ඕය. කම්පණය වන්නෝ මාර්ගයේ නොයන්න ඕය. ඒ නිසා ඔබ කම්පණය නොවේ සිටින්න. කම්පණය වෙන්නේ කුඩා කාලේ ඉඳන් දාගත්තු චින්තනය නිසා. අපි ඒකට කියනවා අනාර්ය චින්තනය. අනාර්ය චින්තනය. ඒ අනාර්ය චින්තනයෙන් ඉවත් වෙන්න. ආර්ය චින්තනයට ප්‍රවිෂ්ඨ වෙන්න. ආර්ය චින්තනය පිටිපස්සට රිවර්ස් එකට යන පාර. ඒ රිවර්ස් එකට යන පාර හරියට අල්ලගන්න. අල්ලගෙන මේ මාවතේ ගියොත් පිරිසිදු වෙනවා. පිරිසිදු වෙච්ච කෙනෙකුගෙන්ම පිරිසිදු වෙන හැටි අහන්න. පිරිසිදු නොවෙච්ච කෙනෙකුගෙන් පිරිසිදු වෙන හැටි අහන්න යන්න එපා වැඩක් නැහැ.
ගලක ළඟට ගිහිල්ලා පට්ටයක් ඉල්ලුවොත් ලැබෙද කියලා අසනවා. ඉබ්බෙක් ළඟට ගිහිල්ලා පිහාටුවක් ඉල්ලුවොත් ඌ දෙයිද කියලා අසනවා. පිරිසිදු නොවුවෙක් ළඟට ගිහිල්ලා පිරිසිදු වෙන හැටි අහුවොත් වන්නේ දෙයමයි. ගලකින් පට්ටයක් ලැබිය හැක. ඉබ්බෙක් පිහාටුවක් දිය හැක. එහෙත් අපිරිසිදු ඌවෙකුට පිරිසිදු වෙන හැටි කිවන හැක. ශුද්ධවන්ත භාවයටම පත් වූවෙකුගෙන් ශුද්ධවන්ත භාවය ගැන ප්‍රශ්න කරන්න. අශුද්ධවන්තයෙකුගෙන් ශුද්ධවන්ත භාවයක් අහන්න යන්න එපා. ඒක විහිළුවක් වෙනවා. එය විහිළුවක්. ඒ විහිළුවේ කොටස්කාරයෝ නොවන්න. සැබෑ මාර්ගයේ ගවේෂණය කොට සැබෑ මාර්ගයට ප්‍රවිෂ්ඨ වී ඒ මාර්ගයේ ගමන් කරන්න උත්සාහවන්ත වෙන්න. එය පටිසෝතගාමී මාවතකි. ප්‍රතිවිරුද්ධ පැත්තට යන මාවතකි. ඒ ප්‍රතිවිරුද්ධ මාවතේ ගමන් කොට ජීවිතය දිනා ගන්න උත්සාහවන්ත වෙන්න. හොඳයි. අපි ඊළඟට ප්‍රශ්න සාකච්ඡා කරන්න බලමු. දැන් තියෙන ගැටලු තියෙනවා කියලා. ඔය කරපු දේශනාව පිළිබඳ. පැය